7 වෙනි පරිච්ඡේදයේ අපි කියවමු 19යි 20යි. මතෙවුස් සුභාරංචියේ ආමෙන්. අපි 7 වෙනි පරිච්ඡේදයේ අපි කියවමු 15 සිට. හොඳයි 15 සිට 19 20 වෙනකම් සාදු රූපේද කියවන්න. ශුද්ධ මතෙවුස් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. බොරු අනාගත වක්තෘන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔහු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති. නමුත් ඇතුළතින් ඔහු ක්‍රූර වෘකයෝය. ඔවුන්ගේ පළවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නාහුය. මිනිස්යෝ කටුගස් වලින් මුද්‍රික පළවත් කොකටු වලින් අත්තිකා පළවත් නෙලා ගනිද්ද. එසේම සියලු හොඳ ගස් හොඳ පළදරයි. නමුත් නරක ගහ නරක පළදරයි. හොඳ ගහක නරක පළවත් නරක ගහක හොඳ පළවත් හටගන්ට බැරිය. හොඳ පළ නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ පළවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නාහුය. ආමේන්. හාලෙලූයා. මෙතනදී ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරනවා ඊ타ත්ම සියුම් හඬකින්. මොනවාද? ඊ타ත්ම වැදගත් වචනයක් දෙවියන් වහන්සේ මේ උදෑසන අපට දෙන්න යනවා. ඔබට ඉදිරිය පේන දී කතා කරන මිනිසයාගෙන් ඔබ ප්‍රවේශම් වෙන්න කියලා. ආමෙන්. ඔබට ඉදිරිය පේන්න කියන මිනිසයාගෙන්. ඒ කියන්නේ අනාගතයේ ඉදිරිය පේන්න කියන මිනිසයාගෙන් හalleluya ප්‍රවේශම් වෙන්න. ආමෙන්. හalleluya. කී දෙනෙකුට උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඔබට දැනෙනවද? ඔබට ඉදිරිය පේන්න ඉදිරිය පේන මිනිසයා කවුද කියලා? හalleluya. ඔබට ඉදිරිය පේන මිනිසයා කවුද කියලා ඔබට හිතනවද? කී දෙනෙක් ඉන්නවද ඔබට ඉදිරිය පෙන්වන්න? සමහරක් වෙලාවට හුඟක් අය කියන දෙයක් තමයි ඔබට ඉදිරිය පෙන්වන්නේ ඔබව ළඟින් ඉන්න කෙනා. සිස්ටර් ෆෝන් එක වහලා තියන්න නැත සයිලන්ස් දාන්න. කවුරුත් ෆෝන් පාවිච්චි කරන්න එපා ඇතුළට ආවට පස්සේ. කාත් එක්කවත් කතා කරන්නවත් යන්න එපා එළියට. ආමෙන්. හalleluya. කී දෙනෙක් ඔබට මඟ පෙන්වනවද? ඉදිරිය ගැන, අනාගතය ගැන යම් කරුණු ඔබට දෙනවද? හalleluya. ඔබ ළඟ ඉන්න අය හුඟක් වෙලාවට ඔබට ඉදිරිය පෙන්වනවා ඇති. සමහරකට මේක අනාගතයේ සිද්ධ වෙන වචනයක් වෙන්න ඇති නේද? ඉදිරියේ පැය හරි ඉදිරියට අයිති. ආමෙන්. හalleluya. ඒක අනාගතයට අයිති. ඒක වර්තමානයේ නෙමෙයි. දැන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ඉදිරියට වෙන්න යන දෙයක් ගැන සමහරක් වෙලාවට කියන අය බොහෝ ඇති. දැන් අන්සේ කියන මේ අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඒ වගේම කියනවා මේ වගේ ඉන්න පුළුවන් කියනවා මොනවද? බැටළු ආමෙන් බැටළු වශයෙන් නුඹලා ළඟට එති. කී දෙනෙක් දන්නවද මේ බැටළුවේ වගේ ඉන්නේ කවුද කියලා? ආමෙන්. දැන් මම ඔයගලන්ට පැහැදිලි කරා ඉදිරියට අපිට පේන යම් කෙනෙක් ඉදිරිය කියන කෙනෙක්ගේ යාගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. බැටළුවෙක් වගේ එනවයි කියන්නේ කවුද? නෑ නෑ බැටළුව වගේ කොහොමද දුර්කිය වෙන්නේ? හalleluya. බැටළුවෙක් වගේ එයිලු. කවුද දන්නවද? බැටළුවෙක් වගේ එනවනම් දේව වචනීය සඳහන් කරලා තිනවා බැටළුවා කියන්නේ උන්වහන්සේගේ සෙනඟ. ආමෙන්. දේව වචනේ බැටළුව කියලා කියන්නේ උන්වහන්සේගේ සෙනඟට. හalleluya. උන්වහන්සේගේ සෙනඟ වගේ එයිලු ඔබ ළඟට. ඇවිල්ලා ඔබගේ ලස්සන ගැලවීම දෙවියන් වහන්සේ ඔබත් එක්ක තියෙන ලස්සන ස්පර්ශය නැති කරලා දායිලු. ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්නලු.
ආමෙන්. ඊ අය ඇවිල්ලා මේ විදිහට එන්න පුළුවන්ලු කවුද? බැටළුවෙක් වගේ ක්‍රූර වෘර්කියෝ. වෘර්කියා කී දෙනෙක් දන්නවද? දැකලා තියෙනවද වෘර්කියා කියන්නේ? වෘර්කියා කියන්නේ කාටද? නැහැ. බල්ලට කියන්නේ නීචය කියලා. හා? හිවලා වගේ නපුරු සතෙක්. හිවලා වගේ නපුරු සතෙක් වෘර්කියා. ආමෙන්. මොහු වගේ එන්න පුළුවන්ලු ඔබගේ ලස්සන දේ නැති කරලා දාන්න බැටළුවෙක් වගේ එන්න පුළුවන්ලු. අද ඔබගේ කිතුණු ජීවිතේට කී දෙනෙක් ලං වෙලා ඔබට යහපත පෙන්නලා තියෙනවද? ආමෙන්. අද වෙනකම් ඔබ ළඟට ලං වෙලා අයහපත පෙන්නලා තියෙනවද? කී දෙනෙක් ඔබට ලං වෙලා ඔබගේ ජීවිතේ විනාශ කරලා තියෙනවද? කී දෙනෙක් ඔබට ලං වෙලා ඔබගේ ජීවිතේ කඳුලට ඇති කරලා තියෙනවද? කී දෙනෙක් ඔබට ලං වෙලා ඔබව හිඟන්නේ කරලා තියෙනවද? කී දෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා ඔබගේ ජීවිතේ කාලකන්ණි තැනට ගෙනල්ලා දාලා තියෙනවද? කී දෙනෙක් ඔබ ළඟට ලං වෙලා දේව ආශිර්වාදය ලැබලා දීලා තියෙනවද? කී දෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා බලාපොරොත්තුවක් දීලා තියෙනවද? කී දෙනෙක් ඔබ වැටුණු ස්ථානයෙන් ඔසවලා තියෙනවද? කී දෙනෙක් ඔබට ඉදිරිය පැහැදිලිම දෙවියන් වහන්සේගෙන් අහලා කියලා දීලා තියෙනවද? හලෙලුයා. ආමෙන්. දෙවියන් වහන්සේ කියන මේ වගේ අය දැක ගන්න පුළුවන් කාරණා එකයි තියෙන්නේ කියලා. මොනවද කියන්නේ උන්වහන්සේ වචනේ? ඒ අයව දැනගන්න පුළුවන් ඔවුන්ගේ ඵල වලින්. ඔබ හිතන්නේ මොනවද මේ ඵල කියන්නේ? ගස්වල ගෙඩි වගේ නේද? ඵල ගස්වල ගෙඩි වගේ. ඔබ දකින්නවනේ අඹ ගහක් හිටපුවම පොල් ගෙඩි එනවා අඹ ගහේ. දැකලා තියෙනවද? ගස් ලැබ හිටපුවම රමුටන් ඇවිල්ලා තියෙනවද? දැකලා තියෙනවද? ගස් ලැබ ගහට රමුටන් අත්තක් හිටපුවම බද්ද කරව එනවද? පොල් ගහේ ගස් ලැබ වෙනවද? අඹ එනවද? කවදාකවත් බෑ ඔක් කරන්න බද්ද කරාට. පොල් ගහේ අඹ මල් තියෙනවා. අඹ ගහේ අඹ මල් දැකලා තියෙනවා. බොහොම හොඳයි. මේක අහගන්න. ඔබට ගොඩාක් වැදගත්. අතු බත් කරන අතු තියෙනවා. ආමෙන්. ඒකට අපි කියනවා හොරාතු කියලා. නේද? ස්වභාවයට විරුද්ධව වෙන දෙයක් එකතු කරලා ඒකෙන් පළ ගන්න එක. අපිට කියනවා හොර අතු එකතු කිරීම. ඒ ගහට දරන්න පුළුවන් ලස්සන දේ නැති කරලා දාලා වෙන දෙයක් එතනට එකතු කරලා ඒකෙන් යම් දෙයක් උපයෝගී කරගන්නවා. ඒකට තමයි බඩ් කරනවායි කියන්නේ. හලෙලුයා. දෙවියන් වහන්සේ මවපු දී වෙනස් කරනවා නම් යමෙක් දෙවියන් වහන්සේට වේදනා සහිත වෙනවා. ආමෙන්. ඔබ දැන් ගස්නේ ගත්තේ. ගස් පවත් ඔච්චරම තමයි. ආමෙන්. දෙවියන් වහන්සේ ආසයි. දෙවියන් වහන්සේ මවලා මේ ගහට පොල් ගහ කිව්වනම් පොල් ගහෙන් පොල්ම එන්න ඕන. ආමෙන්. වෙන කොච්චර ලස්සන දෙයක් ඒකේ ආවත් මිනිස්සු විතරයි ප්‍රසන්න වෙන්නේ ඒකෙන්. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ ඒකෙන්. හලෙලුයා. මිනිස්සු ප්‍රසන්න වෙයි. ඒකෙන් බොහෝ දේවල් උපයෝගී කරගන්නවා. බොහෝ ලාභ දරනවා නේද? බොහෝ අපි දකිනවා මේ අඹ ගස් අරගෙන බොහෝ අය කරනවා. රම්මුටන් වගේ ඒවා අපි දකිනවා. ලස්සන ඒගොල්ලෝ ආදායමක් ලබනවා. නමුත් දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ මේකේ. හලෙලුයා. ඒ වගේම කිතුණුව වුණාම දෙවියන් වහන්සේගේ බැටළුව හැටියට ඔබ පෙනී සිටපුවාම බැටළුව තුලින් දෙවියන් වහන්සේ දැනගන්න දකින්න ආසයි හොඳ ඵල. මොනවද හොඳ ඵල කියන්නේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ? ආමෙන්. ධර්මිෂ්ඨ ක්‍රියා ආඩම්බරෙන් අපි කියනවා නේද ධර්මිෂ්ඨ ක්‍රියා කියලා. බොහොම හොඳයි. ධර්මිෂ්ඨ ක්‍රියා. සමහරක් අය කියනවා ස්වාමිනී මම ඔබ වහන්සේට ධර්මිෂ්ඨ ක්‍රියා පෙන්නනවා. මම ඔබව අදහනවා. මම ඔබ වහන්සේ සමග යනවා. ශුද්ධාත්මයන් වහන්සේට ජීවත් වෙන්න මම ඉඩ දෙනවා. මං ධර්මිෂ්ඨ ක්‍රියා කරන කෙනෙක් හැටියට මම ජීවත් වෙනවායි කියලා. ඔබ මම කපා දැමලා හදලා තියෙන බඩ් කරපු ගහක් වගේ ජීවත් වෙනවා. ඒ ගහෙන් ඒ ගෙඩි නෙමෙයි එන්නේ. ඒ ගහෙන්
ඒ ගෙඩි නෙමෙයි එන්නේ. දැන් අපි හිටවපු ගහේ අත්ත කපලා වෙන අත්තක් හිටවලා දිඹුල් ගහින් දිඹුල් නෙමෙයි එන්නේ, දැන් අඹ එන්නේ. දෙවියන් වහන්සේ හිටවි දිඹුල් එන්න. ආමෙන්. අපිත් ඒ වගේට අපි කියන ස්වාමිනී ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල අප තුල ජීවත් වෙන්න ඉඩ දෙනවා. උන්වහන්සේ තුල පවතිනවා. උන්වහන්සේ තුල ඵල දරනවායි කියලා ශුද්ධාත්මයන් වහන්සේගේ ධර්මිෂ්ඨ දීමනා සහ ක්‍රියා. නමුත් අපි ළඟ වෙන දේවල් එළියට එනවා. හාලෙලූයා. දැන් ඔබ රමුටන් ගහ වගේ බඩ් කරලාද? අඹ වගේ බඩ් කරපු අයද? ඵල දරනවා. නමුත් වෙන ඵල දෙවියන් වහන්සේ කැමති නැති ඵල ඔබගේ ජීවිතේ දරනවා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේට සුදුසු නැති ඵල ඒකේ දකින්නවා. ඒකේ බැටළු ගුණාංගයක් නැහැ ඵලවල. බැටළු ස්වරූපයක් නැහැ. බැටළු අංගේ එලියක් නැහැ. බැටළු අංගේ ගති පැවතුම් නැහැ. බැටළුව කොයි විදිහටද දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ කීකරු කමක් නැහැ. ආමෙන්. බැටළුවට කිව්වොත් වමට යන්න කියලා මේ බැටළුව විතරක් දකුණට යනවා. ඇයි? ඔව් බැටළු ලොම් පොරවගත්තු බුර්කියෙක් නිසා. හලෙලූයා. ඔහුට එන්න කිව්වොත් ඔහු වෙන්නේ නැහැ. යන්න කිව්වොත් යන්නේ නැහැ. තේරෙන්නේ නැහැ බැටළුවෙක් නෙමෙයි වෘකියෙක් ඉඳලා. ඇයි? ඒ ඵල ඒ දෙවියන් වහන්සේගේ ඵල ඒ කෙනා තුලින් එළියට එන්නේ නැති නිසා. විශේෂයෙන් උන්වහන්සේගේ හඬ ඒ කෙනාට ඇහෙන්නේ නැති නිසා. හලෙලූයා. ඔගොල්ලෝ බැටළුව දැකලා තියෙනවා? බොහෝ අය මෙහාපම් බැටළුව ඔක්කොම දකින්න පුළුවන්. බ්‍රදර්ටත් දකින්න පුළුවන් බැටළුව ඕන තරම් මෙහි. ආමෙන්. සභාවේ වගේම පිටත ඇත්තටම බැටළුව දකින්න පුළුවන්. මෙහි තමයි වැඩිපුරම ඉන්නේ. ආමෙන්. පොඩ්ඩක් එළියට රෝමෙන් පොඩ්ඩක් එළියට ගියාම දකින්න පුළුවන්. මේකට ඉන්නවා 100 200 බැටළුව ඉන්න. ඕකට කොහේ හරි එක මිනිහෙක් තමයි ඉන්නේ. ඒ මිනිහයා පොල්ලක් තියාගෙන ඉන්න සමහර කල පොල්ලකුත් නැහැ. ආමෙන්. ඔව් කොහේ හරි ඈත බැටළුවෙක් යනවා දැක්කම ඔව් එක විශිල් පහරක් ගහපුවම ආමෙන්. ඒ බැටළුවා යන දිශාව වෙනස් කරලා ඊ හඬට ආපහු ඊ හඬ ඇහුණු පැත්තට දුවගෙන එනවා. ආමෙන්. ඔහු යනවා කියන්නේ මේ පැත්තට. විසිල් හඬක් මේ පැත්තෙන් එනවා නම් ඊ හඬ හොඳටම දන්නවා. ඔහු යන පාර අයින් කරලා කෙලින්ම හැරිලා ඊ පැනට යනවා. යද්දී ඔහුට ඊ බැටළුව ඉන්න ඒ ඉන්දියරා බැටළුවත් එක්ක ඉන්න ඉන්දියරාව මුණ ගැහෙනවා. ආමෙන්. මම මේක පැය ගණන් මම අධ්‍යයනය කරපු කෙනෙක් මේ ගැන. මේ බැටළුව සහ ඉන්දියරු ඉන්න නිසා. මේක මම පැහැදිලිවම හොයාගෙන ගියා මම මට ඕන නිසා. හාලෙලූයා. ආමෙන්. හාලෙලූයා. දැන් ඔබ කියනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනී මම ඵල දරනවා මම ඔබ වහන්සේත් එක්ක හොඳට ඉන්නවා. ආමෙන්. මම ඔබ වහන්සේත් එක්ක හොඳ ජීවිතයක් ගත කරනවා. මා ළඟ හොඳ බැටළු ගතිගුණ තියෙනවා. මම ඒක අයින් කරගන්නේ නැහැ. මම උන්වහන්සේත් එක්ක ජීවත් වෙනවා කියලා බත් කරපු ගහක් වගේ ඔබ ජීවත් වෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ එහෙම වුණොත් කිතුණු ජීවිතයට මොනවද කරන්න කියලා ඊට පස්සේ කියනවා ලස්සන දෙයක්. මොනවද කියන්නේ? 17 වෙනි පදේ කියවන්න. එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි. නමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්ට බැරිය. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබේ. ඇති. ඒවා ගින්නෙන් දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ ඵල වලින් නුඹලා වුන් හැඳින ගන්නාහුය. ආමෙන්. දැන් උන්වහන්සේගේ වචනේ කියනවා කිතුණුවෙක් වුණාම උන්වහන්සේගේ බැටළුවෙක් වුණාම එයා ළඟ යහපත් ඵල එන්නම ඕන. ඒකින් එන්නේ නැතුව ඉන්න බෑ. ආවේ නැත්තම් උන්වහන්සේ කියනවා ලස්සන කතන්දරයක්. ආමෙන්. මේක හරියට ඔබටත් මටත් දරා ගන්න බෑ. කිතුණු වුණා ඔබටත් මටත් දෙගොල්ලන්ටම මේක හැන්දෙන් දෙවියන් වහන්සේ බෙදනවා. මොනවද කරන්නේ උන්වහන්සේ? කී දෙනෙක් ආසද ඔබ දැන් ජීවත් වෙලා ඉද්දි එකපාරම කියන්න ඔබ මැරුණයි කියලා?
ආමෙන්. කවුරුත් කැමති නැහනේ. අයියෝ මෙච්චර මං හිටපි මොන තරම් ලස්සන ජීවිතයක්ද මං ගත කරේ. මේ එකපාරම නැහැ කිව්වම අපිටත් පොඩ්ඩක් ෂොක් එනවනේ. අපිට නිකන් හරි එකපාරම කිව්වම මේ අර අල්පොන්සු ඊයේ නැතුව මාත් කී හිටියනේ හොඳට. නැතුව නානේ. මොනවද නිකම් ආයෙන හොඳ මරණයක් එන්න ඇති. නෑ. දෙවියන් වහන්සේ මොන හරි කරලා. උන්වහන්සේම කියනවා උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේත් එක්ක හරියට හිටියේ නැත්නම් උන්වහන්සේ ඔය අතු ඒව කපලම දාලා ගින්නට දානවලු. කතන්දර දෙකක් නේ ඔබටයි මටයි දැන්. ආමෙන්. අපි හිතනවා දෙවියන් වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ, ප්‍රේමී දෙවියන් වහන්සේ, දයාවෙන් පිරුණාව දෙවියන් වහන්සේ, පව් කරන්න ඉඩ දෙන දෙවියන් වහන්සේ, පාපී ජීවත් වෙන්න ඉඩ දෙන දෙවියන් වහන්සේ, ඒවත් එක්ක läගී ඇලි ඉන්න දෙන්න දෙවියන් වහන්සේ කියලා අපි දන්නේ ඉච්චරනේ. නමුත් දෙවියන් වහන්සේ කියනවා මට පේන විදියට බැටළුවෙක් හැටියට හිටියේ නැත්තම්. උන්වහන්සේව කපලා දානවලු. කපුව දැම්මට කමන්නේ නැහැ කිම මැරෙනවා අපි ආපහු ජීවත් වෙනවානේ. ප්‍රේස් ලෝඩ් කොහමද අපි නම් කියන්නේ කොහම කවුරුහරි මැරුණාම නේද? කිතුන්නේ මැරුණාම ස්වාමීන් වහන්සේ සුතියව ස්වර්ගයට යනවා කියලා. දෙවියන් වහන්සේ කියන මං ගින්නට දානවලු. මාරේ කතන්දරයක් කියන්නේ මේ අපි කියනවා හොඳ තැනකට ගියා ඔයා ස්වාමීන් වහන්සේ පිළිගත්තනේ. උන්වහන්සේ කියන්නේ නෑ මං ගින්නට දානවලු. ඇයි ඒක කරලා දාන්නේ උන්වහන්සේ? හරි වැඩේනේ. අපි උන්වහන්සේ පිළි අරගෙන මේ බැටළුවෙක් වගේ හිටලා උන්වහන්සේ ගින්නට දානවලු. ඇයි දන්නවද? බැටළුවෙක් වගේ හිටියට බැටළුවෙක් නෙමෙයි ඉඳලා තියෙන්නේ බුර්කියෙක්. ඒ නිසායි බුර්කියන්ව ස්වර්ගයට ගෙනියන්නේ නැහැ දෙවියන් වහන්සේ. බැටළුවන් විතරයි ස්වර්ගයට ගෙනියන්නේ. ඒ නිසා කවුරුත් දැනගෙන හිටියේ නෑ යා බැටළුවෙක් බුර්කියෙක් කියලා. දෙවියන් වහන්සේ ඒ නිසායි ඒක බුර්කියව ගින්නට දාලා තියෙන්නේ. බැටළුවෙක් දාන්නේ නැහැ දෙවියන් වහන්සේ ගින්නට. නැතුව ගියත්. හලෙලුයා. ආමෙන්. දැන් මේ වගේ කෙනෙක් හොයාගන්නේ කොහොමද? බැටළුව ලොන් පොරෝගත් වුර්කෙක් ඔබට ළඟට ආවොත් කොහොමද හොයාගන්න පුළුවන්? එක්කෙනෙක් කියන පළ වලින් දැනගන්න පුළුවන්ලු වචනේ ලියලා තියෙනවා. හොඳයි. පළ වලින් දැනගන්න පුළුවන්. මම ඔබට ලස්සන සියුම් වචනයක් ඔබට දෙන්න යනවා. මොනවද දන්නවද? පළ වලින් දැනගන්න පුළුවන්. ආමෙන්. එදා දැකපු පාස්ටර් අදත් ඒ පාස්ටර්මයි. ආමෙන්. එදා දැකපු සහෝදරිය අදත් ඒ වගේමයි ආත්මික ස්වභාවයෙන්ම ජීවත් වෙන්නේ. ආමෙන්. එදා දැකපු බ්‍රදර් ඒ වගේමයි. එයාගෙන් කිසි වෙනසක් නැහැ. එයා ළඟට ගියම සුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය අපට දැනෙනවා. හලෙලුයා. ආමෙන්. වයසට යන්න පුළුවන්, කොණ්ඩි දෙන්න පුළුවන්, මම වගේ රැවුලි දෙන්න පුළුවන්. හරි. මම ටිකක් රැලි වෙන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවය දෙයන් නැස මැවීමේ ක්‍රමයක් ඒක. ආමෙන්. නමුත් ගති ගුණ වලින් එකක්වත් වෙනස් වෙන්න බෑ. ආමෙන්. එහෙම වෙනස් වෙනවා නම් මතක තියාගන්න අර වෙනදා කතා කරපු කෙනා නෙමෙයි ඒ කෙනා ඉන්නේ. වෙන කෙනෙක් ඉන්නේ. දැන් වෙන නිර්මාණයක් ඇතුලේ තිබිලා තියෙන. අපි දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් දැනගන්න පුළුවන් මෙයා කවුද කියලා. හාලෙලූයා. ඉස්සර දැනගත්තේ නෑ. අපි හිතුවේ අම්මේ ස්වාමීන් වහන්සේට ස්තුති වේවා කියලා. දැන් ස්වාමීන් වහන්සේට ස්තුති කියන්නවත් අපිට දෙන්නේ නෑ. ආමෙන්. ඇයි? බුර්කියාව එයාගේ පළ වලින් දැනගන්න පුළුවන්. ආමෙන්. බැටළුවගේ පළ වලින් දැනගන්න පුළුවන්. කී දිනක් දෙවියන් වහන්සේගේ බැටළුවද ඔබත් මමත්? ආමෙන්. ඔබ තුල යහපත් ඵල අනිත් කෙනාට දකින්න තියෙනවද? හලෙලූයා. ආමෙන්. මෙතනට එන්න පුළුවන්. ඔබට මෙහෙම කොහොම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. හලෙලූයා. ඔබ මතක තියාගන්න. ඔබ මෙතනට එන්න පුළුවන් ස්වර්ගයෙන් බැහැලා ආවා වූ දේවදූතෙක් වගේ. හලෙලූයා. ස්වර්ගයෙන් බැහැලා ආවා වූ දේවදූතෙක් වගේ ඔබට දැක ගන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා.
එළියේදී ඒ ස්වර්ගයෙන් බහැලා ආපු දේවදූතියත් ගත කරන්න ඕන ඒ විදිහටම. ආමෙන්. එළියේදී තේ ස්වරූපෙම තමයි තියෙන්න ඕනේ. එළියේදී දැනගන්න ඕන මේතන හිටපු දෑත් උසලා නමස්කාර කරපු කෙනාම එළියේ දකින්න ඕන. හalleluya. එළියේ දකින්න බෑ මෙතන කතා කරවව ඉතාමත් ප්‍රේමණීය වචන එළියේදී යාගෙන් අපිට කතා කරනවා දකින්න බැරි නම් වැඩක් නැහැ. හalleluya. ආමෙන්. මම මේ සහෝදරියට අද උදෑසන පාඩමේ මම කියලා දුන්නා. යාර ටිකට් එක ගන්න ගිය සහෝදරයාට මට දුන්නම ඔහු දන්නවා මාව පාලකවරයෙක් කියලා. නමුත් ඔහු මට කතා කරන්නේ මචන් කියලා. මම යාට කතා කරනවා සහෝදරයා කියලා. ඔහු මට කතා කරනවා මචන් කියලා. හalleluya. ආමෙන්. ඔහු දන්නවා මම කවුද කියලා. මම දන්නවා ඔහු කවුද කියලා. නමුත් ඔහුට මම ඉන්න ස්වරූපෙට එන්න බැරි නිසා ඔහු මට ලෝකයේ තියෙන ක්‍රියාවෙන් මට ආමන්ත්‍රණය කරනවා. ආමෙන්. හalleluya. ආමෙන්. එතකොට මට එයා සහෝදරයෙක් තමයි. ආමෙන්. නමුත් මට මචන් කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු මට කතා කරට කමක් නැහැ. එයා දෙවියන් වහන්සේ කවදාරි දවසක දැනගත්තු දවසකට එයා තේරුම් ගනි මා තුල දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහුට කතා කරයි කියලා. හalleluya. දැන් කී දිනක් මෙතන ඉඳලා එළියට යද්දි දෙවියන් වහන්සේ ස්වරූපය අරගෙන යනවද? පළදරන හැටි ඉන්නවද? විශේෂයෙන්ම මේක අඩු වෙන තැනක් තමයි ගෙදර. ආමෙන්. මෙතන නමස්කාර කරලා ගෙදර ගියාම ආමෙන් ගෙදර නිකන් හරි මහත්ය පොඩ්ඩක් වයින් කරපු ගමන් නෝනට ස්වර්ගී හිටපු ස්ථානවල එකක්වත් මතක නැතු යනවා. ආමෙන්. නෝන නිකන් හරි මහත්ය පොඩ්ඩක් චූන් කරලා වයින් ටික කරලා දෙවම ගමන් අර සභාවේ අත්වසවල දේවදූතයෙක්ගේ පාවෙලා හිටපු ඔක්කොම ගතිගුණ නැති වෙලා යනවා එතන. ඉතින් එකපාරම සිස්ටර් කියන්න ගන්නවා. ඊට පස්සේ බ්‍රදර් කියන්න ගන්නවා. ඉස්සෙල්ලාම නෝනේ මහත්ති කියගෙන යන්නේ. ඊට පස්සේ සිස්ටර් බ්‍රදර් ඊට පස්සේ එකපාරම අයිසේ ඊට පස්සේ තමුසේ ඊට පස්සේ දන්නේම නැතුව හalleluya ස්වර්ගීය නිවසට බහැලා ඇවිල්ලා ඉවරයි. එතකොට ලොකු කලබලයක් වෙලා ගිදර. හෘදයන් වහන්සේට කතා කරපු මුඛයේ දැන් නැති වෙලා. ආමෙන්. දැන් සිංහල වචනේ දැන් වෙනස් වෙලා භාෂාව. දැන් ඒකට අමුතුම භාෂාවක් එකතු කරගෙන. ඒ කියන්නේ මහා පරිමාණයේ සිංහල වචනයකට ඇවිල්ලා දැන් දන්නේම නැති භාෂාවකින් දැනගන්න පුළුවන් විදිහට කතා කරනවා. ආමෙන්. දන්නේ නැති භාෂාවකින් කවදාකවත් කතා කරපු නැති භාෂාවකින් දැනගන්න පුළුවන් යාට ඒ විදිහට කතා කරනවා. හalleluya. නමුත් සභාවේ දෙවියන් වහන්සේගේ බැටළුව හැටියට තමයි පෙනී සිටින්නේ. හalleluya. දැන් මේ වලට මොනවද අපි කියන්නේ මේ කතාවට ඒ වචනෙට අපි මොනවද කියන්නේ? මාංශේ ක්‍රියා. ආමෙන්. මාංශේ ක්‍රියාවක් එක නේද? මාංශේ ආශාවක් තමයි එක. තව කෙනෙකුට උසස් වෙන්න ඉඩ නොදී යාව හෙලා දකින්න. යා කතා කරන මාංශේ වේදනාවට විරුද්ධව ප්‍රතිචාරයක් දක්වන වචනයක් අපි ළඟ තිබිලා එළියට ඇවිල්ලා තියෙනවා. ආමෙන්. ඒකට ප්‍රතිචාරයක් දෙන්න පිණිස අපේ ශරීරයේ තිබිලා තියෙනවා බැටළුවේ ගෙවෙන ගති ගුණයක්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ මෙන්න මේ වගේ රහසක් කියනවා. මොනවද? කපලා දානවා ඒ යතු. දෙවියන් වහන්සේට වැඩක් නැහැ ඒ යතු කියලා. ආමෙන්. ස්වාමීන් වහන්සේට යතු වැඩක් නැහැ කියනවා. මම සමහරක් අයව මම්ම රිද්දලා බලනවා සමහරක් අය කොහොමද කියලා. මට යම් සේවාවලට ගන්න උම නැවෙදි මම සමහරක් අයව වේදනාවටපත් කරනවා. වේදනාව කියන්නේ මේ වෙන වේදනාවල් නෙමෙයි පොල්ලක් කරන් ගන්න නෙමෙයි. නිකන් ඒගලන්ට මම කතා කරන ස්වභාවයෙන්ම මම එයාට කතා කරලා කියනවා සිස්ටර් බ්‍රදර් මේ අද එහෙ යන්න එපා කියලා. යන්න යන ගමනක් කරි. පාස්ටර් එයාට පේන්නේ නැහැ මම යනවාද කියලා ෂේප් එක මාරු වෙලා යනවා. හරි. ඉතින් මම කෝල් එකක් දාලා අහනවා බ්‍රදර් කොහෙද ඉන්නේ? නෑ මම මේ හන්දියේ ඉන්නේ මේ පොඩි වැඩකට ආවා. බාන්නේ මෙහි ඉන්නේ. මම එතන කොල්ලෙක් දාවම කියන මේ සහෝදරයා ඔයගලන්ගේ මෙහි ඉන්නවා කියලා. හalleluya. පවෙන් හම්බුනම අනේ හරි සන්තෝෂෙන් කතා බහ කරනවා. හරියට කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ. හalleluya. නමුත් ඔබ මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ බැටළු ගුණාංග ඔබ තුල මා තුල නැත්තම්
දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම අපේ ජීවිතය අපින් අයින් කරලා දායි. දෙවියන් වහන්සේට ඕන නිසානේ ඔබ මාවත් අරන් තින්නේ. ආමෙන්. හලෙලූයා. මම ඔබට රසන අභියෝගයක් දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ බැටළුවෙක් නම් හොඳට මතක තියාගන්න මේක. දෙවියන් වහන්සේ ඔබ ලැජ්ජාටපත් කරන්නේ නැහැ. ඔබට වේදනාව එන්න දෙන්නේ නැහැ. ආමෙන්. දෙවියන් වහන්සේගේ බැටළුවෙක් නම් අන්න හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ලැජ්ජාටපත් කරන්නේ නැහැ. ඕන්ට ක්වේන් හරි ආකාශේ කුරුල්ලන්ට හරි කියනවා කැම ගිල්ල දෙන්න කියලා. ආමෙන්. දෙවියන් වහන්සේ කරන ක්‍රියාවක්. ඒක කවදාකවත් දෙවියන් වහන්සේ අයින් කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මගේ දරුවෙකුට කුසගින්නේ මන් තියන්නේ නැහැ කියලා. ආමෙන්. දැන් අපි මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන්නේ වයසට යනකම්ම කණ්ඩ හොයලානේ. කෑම නැත්තම් අපි ඉවරයි නේ. කණ්ඩ නැත හරි ප්‍රශ්නයක් එන්නේ. ගෙදර මුට්ටි ඉවරයි. මට්ටි පොළවේ ගහයි. ක්‍රිස්තියානිකම නැති වෙන සමහර ගෙවල් කණ්ඩ නැතුව ගියාම. ආමෙන්. මේ නන්නේ ලංකාවේ නම් ගොඩක් තියෙනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ තුවා මේ යුරෝපයේ මොන හරි දෙයක් කාලා ඉන්න පුළුවන්. අඩුම තරමින් එවුරු සෙන්ටිස් 50ක් තිබුණත් ඇති දවසකට කාලා ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ. ඇපල් 500ක් ගත්තම ඇපල් ගෙඩි 6ක් විතර වැටෙනවා. දවසට වරුවට 2 ගානේ කෑවත් ඉන්න පුළුවන් මං කියන්නේ. ආමෙන්. කේල් ගෙඩියක් කේල් ඇවිල්ලා කිලෝ එකක් කියලා 799 ටිකක් එහෙමෙන් ඇවිදන්න 750ට ගන්න පුළුවන් කේල් කිලෝ එකක්. කේල් කිලෝ එකකින් ඉන්න පුළුවන්. ආමෙන්. දවසකට ජීවත් වෙන ක්‍රමයක් දෙවියන් වහන්සේ මේවල යුරෝප වල තියෙනවා. ලංකාවේ කාර්යය දවල්ට යන්න ගියොතින් මාත්‍යා ගෙදරින් යනවා. ආමෙන්. එයි අසරණ වුණාම බැරු යනවා. හලෙලූයා. මං කියන දෙවියන් වහන්සේ අල්ලගෙන ඉන්නවනම් ඔබට එවැනි විපතක් වෙන්න දෙන්නේ නැහැ. ආමෙන්. ස්වාමීන් වහන්සේ තැන් වලින් ඔබව සුරක්ෂිත කරනවා. ආපහු ඒක කාටවත් කියන්න දෙන්නේ නැහැ. ලොකු ආශිර්වාදයක් වෙන්න යනවා. හලෙලූයා. ආමෙන්. එහෙනම් උන්වහන්සේගේ ඉදිරියේ ඔබ හොඳ ගස්ද? පළ දරනවද? දෙවියන් වහන්සේට පෙනෙන පිණිස ජීවත් වෙනවද? ආමෙන්. ස්වාමීන් වහන්සේගේ ශුද්ධකම් අලංකාරය ඇතුව ඔබ ඉන්නවද? දෙවියන් වහන්සේ ඔබව දකින්නවද? හලෙලූයා. අපි බලමු අපි නිකන් යමු ස්වාමීන් වහන්සේගේ මේ පළ නොදරන්න මොන හරි එකක් අපි ළඟ තියෙන්න ඕනනේ. අපි මේ පැත්ත බලමු. අපි ගලාති පොතට යමු. ගලාති 5 මට පෙරලා ගන්න 5:19යි පස්වෙනි පරිච්ඡේදයේ 19 20 21යි පොඩ්ඩක් කියවන්න. ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 19 20 21යි. ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. ඉතින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූපවැදීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම්, මංගල ഘോഷා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි. ආමෙන්. හලෙලූයා. ආමෙන්. කවුරුරි ඔබ කිව්වනම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ මම පළදරන කෙනෙක් කියලා. ඔබ ගිහිල්ලා මේ මං කියපු මේ ලෑස්තුවේ මොන හරි දෙයක් ඔබ ළඟ තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවනම් මතක තියාගන්න. දෙවියන් වහන්සේ කපලා දානවා ඒ ගස්. ඒ ගස් වල පළ දරන්න දෙන්නේ නැතු යනවා. ආමෙන්. හලෙලූයා. අයි බලමු මොනවද අපි ළඟ තියෙන්නේ නැත්තේ කියලා. මම ඔබලන්ට කියාගෙන යනවා. ඔබ ළඟ තියෙනවා නම් හරියක් දාගන්න. නැත්තම් කතරයක් දාගන්න හදවතින්. නැත්තම් පෑනක් කරමු තන හරි දාන්න යන්න එපා. හලෙලූයා. ඉතින් මහන්සේ ක්‍රියා ප්‍රකාශ වී තිබේ. එනම් වෛශ්‍යාකම. හලෙලූයා. අපවිත්‍රකම් ඔබ ළඟ තියෙනවද කියලා බලන්න. ආමෙන්. සල්ලාලකම. වෙනත් දෙවිවරුන්ට රූපවල වල වැඳීම. මායාව. ආමෙන්. ඕකට මොනවද අපි අය කියන මේ මායාව කියන එකට ලස්සන වචනයක් කියනවා. මොනවද උඟක් අය කියන්නේ? මායම්. මොනවද පුතේ? මායම් 64ක් තියෙනවා කියලා මේ මායාවට දාලා තියෙනවා මායම් 64ක් තියෙනවා කියලා. මම ඔබට මේක මම නැවතත් කියලා තියෙනවා.
හුඟක් අය කියනවා මේ ස්ත්‍රීන්ට මායම් 64ක් තියෙනවා කියලා. 64ක්. මම කියනවා පුරුෂ පක්ෂයට 122ක් තියෙනවා කියලා. 128ක්. මම මේක අභියෝගයක් කරන ඕනම කෙනෙකුට. අපි කියන හුඟක් ස්ත්‍රීන්ට මායාවල් 64ක් තියෙනවා කියලා. 66 120යි 4 4 8 128ක් තියෙනවා පුරුෂ පක්ෂයට කියලා මතක තියාගන්න. අද ලෝකේ කිතුණුව හැරෙන්න අද ලෝකේ අහිංසක ස්ත්‍රීන් විනාශ වෙලා තියෙන පිරිමින්ගෙන් සත්තුන්ගෙන් නෙමෙයි. හලෙලුයා. පිරිමින්ගෙන් තමයි විනාශ වෙලා තියෙන්නේ. එතකොට මේ 64ට අභිමවා ක්‍රියා කරන්න පුළුවන් බලයක් තියෙන්න ඕන. හලෙලුයා. 64ක් මායම් ස්ත්‍රීන්ට තියෙනවා නම් මෙයා ළඟ තියෙන්න ඕන 128ක් යාව දැහැගන්න. මේ ස්ත්‍රීන් අද මුළු ලෝකෙ විනාශ වෙලා තියෙන්නේ පිරිමින්ගෙන්. නේද? ගම් වතුරෙන්ද කාලා වැඩි වෙලාද? ආමෙන්. නමින් එහෙනම් මම ඔබට කියනවා 128ක් පිරිමින්ට තියෙනවා කියලා. මායාව, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පක්ෂවාදිකම, ભેද, ලබ්බේද, වෛරය, බීමත්කම. මෙන්න මේ පිරිමියෙකුට අයිති තැනක් මොන්න ඇවිල්ලා තියෙනවා ආපහු අපිට හම්බුණා. මොනවද? බොන එක. දැන් ඔක්කොම කියයි පාස්ටර් මං වතුර විතරනේ බොන්නේ. වෙන දේවල් බොන්නේ නැහැ කියලා. මං කියනවා ආශිර්වාද වේවා. ඒ කෙනාට. වෙන එකක් බොනවා නම් දෙවියන් වහන්සේම බලා ගන්නාසේක්වා. ආමීන්. හුඟක් කියනවා මේ බොවිවට කමක් නැහැ කියලා. මෙතන කියන දේව රාජ්‍යයට යන්න බැරිලු බොන කෙනෙකුට. ආමීන්. නෑව ටිකක් බොවට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. මෙතන කියනවා දෙවියන් වහන්සේ දේව රාජ්‍යයට යන්න බැරිලු. වෙන රාජ්‍ය වලට යන්න පුළුවන් බීලා ටිකක් බීලා දේව රාජ්‍යයට යන්න බෑ බීලා. ආමීන්. බොහේ කියන දෙයක් තමයි මේක. අපිට ටිකක් බොවට ප්‍රශ්නයක් නැහැ. මෙතන කියන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න බැලු එයාට. බොන අයට. හරි. වතුර ඇර ඕන හරි බොන මොකක් හරි බොනවා නම් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. සමහරක් අය කියන මම කොකා කෝලා බොනවලු. ආමීන්. ප්‍රශ්නයක් නෑ බොන්න පුළුවන්. ඕක වැඩියෙන් බිව්වොත් මං කියන එකලංගේ ස්ථූලතාවය වෙනවා. වැඩිපුර මහත් වෙනවා. ආමීන්. ඇමරිකාවේ ඉන්න අය ඔක්කොම කිලෝ 75කට එහෙන් බරයි. ආමීන්. කිලෝ 200කට එහෙනුත් පැනලෙනවා දැන් මිනිස්සෙක්. කොකා කෝලම බීලා. හලෙලුයා. ඔබ යන්න එපා. බිව්වට කමක් නැහැ නේද? නේද? ඔබ දැනගන්න ඕන ඔබ දෙවියන් වහන්සේගේ පළදරන කෙනෙක් කියලා වැඩි බොන්න එපා. එහෙමද මං කියන්න ඕනේ? එතකොට කිය පාස්ටර් කිව්ව බොන්න කියලා නේද? වැඩි බොන්න එපා කියලා. බට වතුර බොන්න ප්‍රශ්නයක් නැහැ. පාටි එකේදී බට ෆැන්ටා මොනවා හරි කොකා කෝලා ගෙනන ප්‍රශ්නයක් වෙන්නේ. ඒවල මොනවාද ඇල්කොහොල් එකතු කරලා නැහැ. ඇල්කොහොල් එකතු කරලා යමක් තියෙනවා නම් ඔබ බොන්න යන්න එපා. ඔබට ඒක සුදුසු නැහැ. හලෙලුයා. මේ බීලත් ස්වර්ග රාජ්‍යයට යන්න බෑලු. අපරාධ මේ මවල තියෙන ඒවත් බීලා අපිට යන්න දෙන්නේ නැහැලු. කතන්දරයක් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. රයිට්. බීමත්කම. ආමීන්. මංගල්‍ය ഘോഷා වෛරය බීමත්කම මංගල්‍ය ഘോഷා කියන්නේ මොනවද? දැන් අද දවසේ අපිට තියෙනවා ජේම්ස්ගේ උපන්දිනයක් අපි සමරනවා නේද? හලෙලුයා. ඒ දරුවගේ. ඉතින් මංගල්‍යයක් යට අපි උත්සවයේ පිදුණු දවස නේද? හරි ලස්සන දවසක්. ඉතින් අපිට පුළුවන් සභාව ඉවර වෙලා බියර් කේස් එකක් ගෙනල්ලා සෙට් එකක් දාලා නේද? නටලා වයලා ගයලා ගීතිකාවල් කියලා මේ පුල් පිට්ටෙත් ගන්න පුළුවන් නේද? ලෝකෙ සින්දු කියන්න. පුළුවන් නේ. ඔක නිකන් තියෙන එකනේ. දෙය මේ ඉවරයිනේ. බියර් එකක් ඉතින් පොඩ්ඩක් පාවිච්චි කරලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දෙයන්නස මේ ඔක්කොම පැත්තක තියලා උන්වන්ස කියනවා මංගල්‍ය ഘോഷාවක් තබනවා නම් ස්වර්ගයට යන්න බෑ කියලා. ඔව් ඔක්කොම කරගත්තොත් එන්කෝ ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ස්වර්ගයට යන්න බෑ ඔය කරලා. කතන්දර ඉවරයි. එතනින් එහාට කතා කරන්න බෑ අපිට දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේ කියන මේ දේ කරනවා නම් ස්වර්ගයට යන්න බෑ. ඉතින් එදා ඉඳලා අපිට බැරි වෙනවා මංගල්‍ය ഘോഷාවල් දාගන්න. ආමීන්. මං කිතුණු බොහෝ වෙලාවක දැකලා තියෙනවා. ආමීන්. උංගක් විශේෂයෙන්ම තියෙන මේක ලංකාවේ තමයි. මෙහෙනම් ගොඩක් අඩුයි. මොනවාද? අද මගේ පුතාගේ වෙඩින් එකේ අවුරුද්ද සමරනවා. මං ආ උදේ සභාවට. ඔව් අපි සභාවට ආවා අනිවාර්යෙන්ම. සබත් දවසටත් හිටියා. 10න් කොටස් එමි ඔක්කොම දුන්නා.
නේ අද මේ අර ලෝකේ කට්ටිය යගේ යාළු වෙනවා ගෙදර. ඒ නිසා අපි කුකුල්ලු ගෙනාවා, මස් ಜಾති ඔක්කොම ගෙනාවා. පොඩි කෑම දන පොඩ්ඩක් පුතාගේ යාළු ඔෆිස් එකේ ඉන්න එනවනේ. ඒගොල්ලෝ ටිකක් මේ ජොලියට බරයි. ඒ නිසා මොනවාද අර සෙට් එකක් පොඩ්ඩක් දාලා නිකන් අමුතු ඇඟිලි පාරවල් වගේ පෙන්නනවානේ. තාත්තත් පෙන්නන මෙන්න මෙහෙම කරලා. මොනවාද ඒ අමුතු ඩාන්ස් එකක් දැන් දාන්න යනවලු පුත්තු කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ බෝතල් ඒවා මේ පොඩ්ඩක් ගේනවා. මේ උදේ සභාවට ගියාය. ආමීන්. දේ වචන කියන මංගල්‍ය ගෝස පවත්තන්න බැහැලු ගෙවල් වල. ආමීන්. සභාවෙත් ආමීන්. ඔබගේ මංගල්‍ය දෙවියන් වහන්සේ ඉදිරි සුද්ධව පවත්තන්න. ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. ආමීන්. ඒක දෙවියන් වහන්සේට අගෞරවයක් කරන පිණිස පවත්තන්න යන්න එපා. මං ආසයි ගීතිකාවක් දාලා ඔබට නටන්න ඕන නටන්න ඇති දරන්. දෙවියන් සන්තෝෂ වේ. දාවිත් නැටුවා දෙවියන් වහන්සේ ඉදිරියේ රබන් වාදනය අරගෙන ඔහුගේ තියෙන ඔක්කොම ඔටුනු ගලවලා දාලා රබානේ දෙවියන් වහන්සේට ගෞරවය මහිමේ වීණාවෙන් එද්දී ඔහු නට දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන ඔහු ආවා. ආමීන්. ඔහු ගහන්න ගියේ නෑ දේවාලවල ගීතිකාවල් සින්දු ඒවා. ඔහු නට ආවා. ආමීන්. උන්වහන්සේ වල ප්‍රසන්න වෙනවා. දේ වචනේ කියනවා ගීතිකාකාරයා කියනවා උඹලන් අලුත් වීණාවෙන්ද ආමෙන් රබන් වාදනයෙන්ද අලුත් ගීතිකාවලින්ද දෙවියන් වහන්සේට নমස්කාර කරන්න කියලා නටමින් ගයමින් ප්‍රීතියෙන් උන්වහන්සේ ඔසවන්න කියලා. ඒක හරි ලස්සනයි. මමත් සන්තෝෂ වෙනවා එහෙම ආයෙට. මට කියනනම් මම ඊට වඩා ලස්සනට නටනවා. ඔයගොල්ලොත් එක්ක ඇවිල්ලා එහෙම කියනවනේ. ආමෙන්. හලෙලූයා. මංගල ගෝසා තහනම් අපිට. හලෙලූයා. තව මොකද්ද මෙතන කියන්නේ? ඊට පස්සේ ආමෙන්. ඔබට තේරෙනවද මේක ස්වර්ග රාජ්‍යයට යන්න බෑයි කියලා මේ දෙවියන් වහන්සේ කියන්නේ. තව බීමත්කම මංගල ගෝසල් සහ තවත් එවැනි දේවල්. මම මේ වචනෙට හරි කැමතියි. මොනවද? තවත් එවැනි දේවල් කියලා කියන්නේ. දෙවියන් වහන්සේට අකමැති දේවල්. මේ අකමැති ඒ වගේ දේවල් දෙවියන් වහන්සේට අකමැති එහෙම කරන කෙනෙකුට දෙවියන් වහන්සේ කියන මොනවද කියන්නේ? ආමෙන්. එවැනි මෙබඳු දේවල් කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමය නොලැබෙන බව මම නුඹලාට කියමි. ආමෙන්. නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි. ආමෙන්. ඔබ දන්නවද මේ කාටද කියන්නේ කියලා? ගලාතියේ සභාවට කියන්නේ. ගලාතියේ අය ස්වාමින් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේට එක මහා දුරක් ගිහිලා පස්සේ දෙවියන් වහන්සේගේ පළදරන පැත්තෙන් පැත්තක තියලා මොන් ලෝකයේ ඉදිරියේ දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේට අකීකරුව දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියේ දෙවියන් වහන්සේට කැරලි ගහන ක්‍රමයකට මොන් ඇතුල් වෙලා ඉඳලා තියෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ මේ ගලාති වරුන්ට කියනවා මං බලන්ට ප්‍රථමයෙන් කියලා දුන්නා මේවා කරන්න එපා. නමුත් දැනුත් නුඹලා මේ දේ කරනවා. ඒ නිසා මතක තියාගනිලා මම මේ අතු ටික කපලා දානවා කියලා. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. මෙවැනි දේවල් ඔබගේ ජීවිතේ තියෙනවා නම් ඔබ ගෙදර ගිහිල්ලා හොඳට මෙනෙහි කරලා බලලා එවැනි දෙයක් තියෙනවනම් ස්වාමීන් වහන්සේගෙන් පසුතැවිලි වෙලා ඉල්ලන්න ස්වාමී මම මෙවැනි දෙයක ඉන්නේ මට සමා වෙන්න. මට ඔබගේ ආශිර්වාදවල භුක්ති විඳින්න ඕන. මාව නිදහස් කරන්න. දෙවියන් වහන්සේට විතරයි පුළුවන් ඔබව නිදහස් කරන්න. වෙන කාට හරි පුළුවන්ද? බෑ. ඔබගේ පුරුෂයාට පුළුවන්ද? ඔබගේ භාර්යාවට පුළුවන්ද? ඔබගේ සහෝදර සහෝදරියට පුළුවන්ද? ඔබගේ නෑදෑයන්ට පුළුවන්ද? කිසි කෙනෙකුට ඔබව වෙනස් කරන්න බෑ. පාලකවරයාට පුළුවන්ද? බෑ. කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ආමෙන්. දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ ළඟට ආවොත් උන්වහන්සේට පුළුවන් ඔබව නිදහස් කරලා අරින්න. ඔබ එන්නේ ඉඳ දෙන්න ඕන නම් මේ දේවල් වලින් ඔබ වැළකීලා ඉන්න ඕන. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි තව එක වචනයක් අපි බලමු. දැන් ඔබ දෙවියන් වහන්සේගේ හස්තේ ඉන්න කෙනෙක්ද පළදරන? නමින් දැන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද? ඔබට දැනෙනවද ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද කියලා? ඔබට මේ ගතිගුණ නැන්ද? ශාරීරිකව හරි වැඩිලා? මං කියපු දේවල්? ආමෙන්.
ඔබ දැන් මතක තියාගන්න ඔබ දැන් මේවා තියෙනවද නැන්ද කියන එක ඔබ ස්වර්ගයට අයිතිද ගින්නට අයිතිද කියන එක මෙතන පෙන්නලා දෙන්නේ. මේ කාරණා දෙක විතරයි විනිශ්චය දවසේදී තියෙන්නේ. ඔබ නැසිලා ගියත් ඔබ ජීවත් වුණත් ස්වාමීන් වහන්සේ එද්දී ඔබට මුණ ගැහුන්නේ නැතත් හිටියත් ආමෙන් ඔසවාගෙන ගියත් මේ දෙකින් එකක තමයි ඔබ තියන්න යන්නේ. කොහෙද? එක්ක ගින්නි උඩ නැත්නම් ස්වර්ගය තුල. එක්ක ගිනි උඩ ඔබ ඉඳී නැත්නම් ස්වර්ගය තුල ඔබ ඉඳී. ඔබට මේ කාරණා කොහේ හෝ තැනක ඔබගේ රැඳී තියෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගෙන් අහන්න ස්වාමිනී මට උපකාර කරන්න. ආමෙන්. දැන් බොහෝ අවස්ථාවල දෙවියන් වහන්සේ කියන ඔබගේ පළවලින් දැනගන්න පුළුවන් කියලා. ආමෙන්. ඔබ දන්නවද ගොවියෙක් හිටවද්දී මොනෝහරි පැලයක් හිටවද්දී ඔව් හොඳට පොළව හානවනේ. ගෝයන් ගමුකෝ අපි. නේද? ඔව් හොඳට හානවා කියන එකේ තියෙන කුණු රුඩු අරව මේ වයින් කරලා ඒ නගුල දාලා යහට මෙහාට පෙරලලා පස් හොඳට හරි ගස්ස ගන්නවා. එහෙම නේද? ඊට පස්සේ මොනවද කරන්නේ? ඔව් පැලයක් ගිහිල්ලා හිටවනවා ඇට ගිහිල්ලා. හිටවල ඔහු බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ. බලාගෙන ඉන්නවා ඒක පැල වෙනකම්. පැල වුණාට පස්සේ සමහර කලකට කෘමීන් නේල විනාශ කරලා දානවා. ඒවට ආරක්ෂා සහිතව මේ ගොවිමේ අයිතිකාරය බලාගෙන ඉන්නවා. ඒ වගේ මේක ආරක්ෂා කරනවා ඒක ඕන කමින්. ඒක කපා ගන්නවන් හිටවපු දවස් ඉඳලා කපා ගන්නකම් පුදුම වෙහසක් දරනවා ඒක. ආමෙන්. ඒ ගොයම ගැන පුදුම විදියට ඒ අයිතිකාරය බලාගෙන ඉන්නවා ඒ ගොයම දිහා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ඔබගේ ආත්මික පොළවත් දෙවියන් වහන්සේ හදලා ඉවරනාට පස්සේ උන්වහන්සේගේ ගැලවීම නැමැති පැලය පැල කරාට පස්සේ උන්වහන්සේ අවසානයේ තෙක් ඔබ ගැන බලාගෙන ඉන්නවා. ඒක ආරක්ෂා කරගන්න. ආමෙන්. ඔබ ආරක්ෂා කරගන්න ඉඩ දුන්නේ නැත්නම් දෙවියන් වහන්සේට ගොවියා වගේ. ගෝයන් ඉඩ දෙනවනේ. ගෝයන් කියන්නේ තෙල් ගහන්න එද්දි මෙහෙම ඉන්න ගෝයන් කරලා ටක් ගාලා නැමිලා හැංගෙන්න යන්නේ නැහැ. ආමෙන්. ගෝයන් කරලා ඔහි ඉන්නවා ගෝයම පාඩුවේ ඉන්නවා. අයිතිකාරයක් ගොයමේ අයිතිකාරය වෙලා තෙල් ගහන්න බැරි නම් ඕන දෙයක් හරි කරගන්න කියලා ඔහු ඉන්නවා. හalleluya. ගොයම ඉන්නවන්නේ නේද? ගොයම එකපාරම මේ බලාගෙන ඉඳි නැතුව යන්නේ. කිතුනුවා මොනවද කරන්නේ? හොඳට පොළව හදලා දීලා ඔක්කොම කරලා දෙවියන් වහන්සේ පැලේ හිටුවාට පස්සේ උන්වහන්සේ නිකන් හරි ළඟින් ඉද්දි ඉක්මනින්ම හොයා ගන්නවා හැංගෙන්න තැන. තෙල් ගාන්න බේත් ගාන්න දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි ගස්සලා ගන්න දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. ආමෙන්. මොකද වෙන්නේ ටික කලක් ගියාට පස්සේ අර කෘමීන් ගෝයන් ගහට ආවා වගේ කෘමීන් නැවිලා ඔක්කොමම කාලා දාලා අනේ ගෝයමේ මුල විතරක් තියෙනවා. කපන කාලේදී මුලින් වැඩක් නැති නිසා ආපහු පැලවෙන්නේ නැහනේ. ආපහු ගින්නට ඒ ඔක්කොම සූරලා දානවා වැඩක් නැති නිසා හොඳ කරල් ටික විතරක් කපාගෙන යනවා. ආමෙන්. හalleluya. දැන් ඔබගේ පොළව දෙවියන් වහන්සේට හදලා දීලා ඔබ තුල පැලයක් පැලවෙලාද තියෙන්නේ? උන්වහන්සේ ගැලීම නැමැති ඵලයේ පැලවෙලා ඉවරද? ඔබ දෙවියන් වහන්සේට ඉඩ හරින්න එහෙනම් උන්වහන්සේගේ කැමැත්ත පමණක් ඔබගේ ජීවිතේ වෙන්න. ඔබට තෙල් ගහන්න ඕන නම් තෙල් ගහන්න දෙවියන් වහන්සේ ඇවිල්ලා බැක්ටීරියා තියෙන නම් වනසලා දාන්න. ආමෙන්. ඔබ හොඳ කරලක් වෙන්න දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ දිනකදී ඔක කොටුවේ රැස් කරගන්න යනවා උන්වහන්සේගේ රාජ්‍යයට ඔබ. ආමෙන්. ඒකට ඉඩ හරින්න උන්වහන්සේට. උන්වහන්සේ බලාපොරොත්තුෙන් ඉන්න ඔය තැනට ඔබ එනකන්. ආමෙන්. කිතුනුව මොන දේ කරත් වැඩක් නැහැ දේව රාජ්‍ය අහිමුණා නම්. ඒ තැනට ඔබ යන්න එපා. හalleluya. ආමෙන්. දැන් ඔබ කියයි ඊටමත් වැදගත් දෙයක් කියයි. හරි මොනවා නැත්තත් අපේ සුද්ධාත්මෙන් වහන්සේ ඉන්නවනේ. උන්වහන්සේ අපෝ කොහොම හරි අරගෙන යයි. නේද? අපි දාගන්න එකම තීරණය තමයි ස්වාමීන් වහන්සේ ඉන්නවනේ අපි ළඟ. උන්වහන්සේ අපව අරගෙන යයි. උන්වහන්සේගේ රාජ්‍යයට කියලා අපි හැමතිස්සෙම කියන දෙයක්. හalleluya. ආමෙන්. සුද්ධාත්මෙන් වහන්සේ ඉන්නන්නේ පොඩ ෂේප් වෙන්න පුළුවන් නේ අපිට නේද? ඒ නිසා උන්වහන්සේට මොනවාරි කියලා ෂේප් වුණාම අපිව අරගෙන යයි කියලා අපි දන්නවා. කිතුණු හැටියට අපි හරි අමුතුම ප්‍රඥාව පොළවේ තියෙන ප්‍රඥාව දානවා. මොනවාරි වැරදක් කරලා ඉවර වුණාම අපි කියනවා ස්වාමීන් වහන්සේ ඉන්නවනේ. ස්වාමීන් වහන්සේගෙන් සමාවිල්ලගෙන අපිට යන්න පුළුවන් කියලා. එහෙම නේද? හalleluya. ආමෙන්. එහෙම නේද අපි ඔක්කොම? මොනවාරි වුණාම අපි කියනවානේ ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ අපිව ආමෙන් අරගෙන යයි කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ කරන හැම වචනයක්ම දෙවියන් වහන්සේ ලියා ගන්නවයි කියලා?
ඔබ කතා කරන හැම වචනයක් ස්වාමීන් වහන්සේ ලියා ගන්නවයි කියලා. ඔබ කරන හැම ක්‍රියාවක්ම දෙවියන් වහන්සේ ඒවා ලියා ගන්නවයි කියලා ඔබ මේක කරයි කියලා. ආමෙන්. ඔබ කරන හැම දෙවියන් වහන්සේට අපවිත්‍ර දෙයක්ම මම අර ඉස්සෙල්ලා පෙන්වුවා වගේ අපවිත්‍ර හැම දෙයක්ම අතන තිබුණ හැම දෙයක්ම උන්වහන්සේ ලියා ගන්නවා කියලා දන්නවද? හලෙලූයා. ඒ වගේම ඔබ දන්නවද උන්වහන්සේ ඔක්කොම ඔබ කරන හැම දෙයක්ම උන්වහන්සේගේ පොතේ ලියවිලා තියෙනවයි කියලා? දන්නව නේද? බොහොම හොඳයි අපි දන්නවනම්. එහෙනම් මතක තියාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ඒවා තවත් අපිත් එක්ක තියාගෙනම යනවා නම් ස්වර්ග රාජ්‍යයට යන්න බෑ කියලා. තවත් අපිත් එක්ක යනවා නම් මේවා උන්වහන්සේ ලියා ගන්නවා. ඒ වගේම තාමත් මහල් ළඟ තියෙනවා. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළ ගැනීම, ලාභි ભેද, ආමෙන්. බීමත්කම්, මංගල්‍ය ගෝසා, වෛශකම්, කාමීච්ඡා, මේ වගේ රූප වන්දනා, මේ වගේ දේවල් අපිත් එක්ක තියෙනවා නම් අපිට යන්න බෑ කියන එක මතක තියාගන්න ස්වර්ගයට. ඇයි යන්න බැරි හේතුව? ඇයි යන්න බැරි හේතුව? දෙවියන් වහන්සේ ගැලවීම දුන්නු දවසේ. ආමෙන්. ඔබගේ පරණ සියලුම පව් වලට දෙවියන් වහන්සේ කමාව දුන්නා. ආමෙන්. කමාව දුන්නද නැන්ද? ඔබ අලුත් මිනිසෙක් කරලාද තියෙන්නේ? නාම හැල්ලයක් කරලා තියෙන්නේ. ඔබ එදුන්වහන්සේ පිළිගත්ත දවසේ ඔබ අලුත් කෙනෙක් කරලා තියෙන්නේ. අලුත් කෙනා තුළ තියෙනවන සියලුම අලුත් දේ. ආමෙන්. පරණ දේ අපි ළඟ තියෙන්න හොඳ නැහැ. හලෙලූයා. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි එක වචනයක් බලමු. බලලා අපි අවසන් කරන්න යනවා මේ මොහොතේ. අපි එළිදරව් පොතට යමු. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි කියමු උන්වහන්සේගේ උතුම් වචනේ එළිදරව් පොතේ 20:11 වෙනි පදේ ඉඳලා පහළොව වෙනකම්. එළිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳලා 15 වෙනකම් හැම කෙනෙක්ම ඔබ මේක අහන්න. තාමත් වැදගත්. කියවන්න. එළිදරව් 20:11 වෙනි පරිච්ඡේදය. තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනැත් වහන්සේද දුටිමි. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළවත් පලා ගියේය. ඒවට ස්ථානයක් සම්බනූනේය. මලා වූ ලොකු අයද කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවා දුටිමි. පොත් දිගහරුණු ලැබුවේය. ජීවන පොතවන තවත් පොතක් දිගහරුණු ලැබීය. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රයේ එහි උන් මලවුන් පාවා දුන්නේය. මරණයත් පාතාලයත් එහි මලවුන් පාවා දුන්නෝය. ඔහු එකිනෙකා තම තමන්ගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙන ලද්දේය. ඒ දෙවැනි මරණය එනම් ගිනිවිලය. යමකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළුණු ලැබුවේය. ආමෙන්. ඔය කරුණාවේ දෙවියන් වහන්සේ කියනවා මැරෙනවානේ ඔබත් මමත් නේද? මැරිලා යන්න ඕනේ උන්වහන්සේ ළඟට තමයි. ආමෙන්. ඔක්කොම මැරෙනවද නැන්ද? ආමෙන්. මැරෙන්න ඕන. ජීවත් වෙලා ඉදි ස්වාමීන් වහන්සේ ස්තුති වේවා. ඔවුන් සුද්ධ උන්වහන්සේ ළඟට යන්න පුළුවන්. උන්වහන්සේ එන දවස් දිවස වාගත්තොත් ස්වාමීන් වහන්සේ ස්තුති වේවා. නැත්තම් ඒ ඇයත් ඉන්න වෙනවා. ඔවුන්ටත් මේ මරණය මුණ දෙන්න සිද්ධ වෙනවා. ආමෙන්. උන්වහන්සේ කියනවා උන්වහන්සේ වැඩ හිඳලා උන්වහන්සේ පොත් දිගාරිනවලු. තවත් ජීවනයේ නැමැති තවත් පොතක් දිගාරිනවලු. ආමෙන්. හැරලා ඒකේ ඔබගේ මගේ නම නැත්තම් උන්වහන්සේ ඇව අරන් ගිහලා කාට දානවා කියන්නේ?
ගිනි විලකට හෙලලා දානවලු. ඒ නම ඒකේ තැම්බෙලා නැත්තම් කාගේ හරි ඔබගේ නම මගේ නම ආමෙන් පාස්ටර්ලා කියන නම නැත්තම් හරි හුලං වෙන්නේ එතන. හalleluya. ඒ කෙනාව අරන් ගිල ගිනි විලට හෙලලා දානවලු. කොහොම හරි ඔකේ ඔය නම තියෙන්නම ඕන. ආමෙන්. ඔබගේත් මගේත් ඔය කී නම තියෙන්න මොන ජීවන පොතේ ලියලා. දැන් ජීවන පොතෙන් ඔබගේ නම නැතුව යනවා. දැන් ඔබව ලියාගෙන තියෙන උන්වහන්සේ හොඳට මතක තියාගන්න. ඒක නැති කරන්න කාටවත් බෑ උන්වහන්සේට විතරයි පුළුවන්. මං කිව්වනේ දර කාරණා කීපයක්. ආමෙන්. මංගල ගෝසා රූප වන්දනා වෛශාකම් හalleluya බීමත්කම් ඔන්න වගේ එක එක කාරණා කීපයක් ඔයගලන්ට කිව්වනේ. ඔන්න වගේ දේවල් කරපු කෙනාගේ නමත් ඔතන ලියලා තිබුණා. ආමෙන්. නමුත් උන්වහන්සේ අර මරලා දාන වෙලාවේ ඒ නමත් එක්කම අයින් කරලා දානවා. ආමෙන්. ඔබ නැති වෙන වෙලාවේදී ඒකත් අයින් කරලා දාන මොකද උන්වහන්සේට දුක් දීපු නිසා. ආමෙන්. කිතුණුවෙක් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. උන්වහන්සේට එවැනි දුකක් දුන්නු නිසා ඒ වලින් හැරෙන්න තීරණයක් ගත්තු නැති නිසා උන්වහන්සේ මරණය දක්වා උන්වහන්සේ විශ්වාසවන්තව ඉන්න ඔබටත් මටත්. ආමෙන්. අන්තිම දක්වා දේ වචන කියන මම විශ්වාසවන්ත ඉන්නවා නුඹ විශ්වාසවන්ත නොවුනත්. ඒ විශ්වාසවන්තකමට උන්වහන්සේ අන්තිම දක්වා ඉන්නවා ඔබ හැරෙයි කියන අදහස. ඔබ හැරිලා උන්වහන්සේ ඉදිරියේ බයෙන් සහ බෙවුලින් ජීවත් වෙයි කියන අදහස උන්වහන්සේ අපගේ ජීවිතවල දාලා තියෙනවා. අපට ඒක දැනෙනවා. ආමෙන්. උන්වහන්සේ මට මේ මොහොතේත් මට කමා කරන දෙවියන් වහන්සේ කියලා ඔබට දැනෙනවද? අනිවාර්යයෙන්ම දැනෙනවා. මට ප්‍රේම කරනවායි කියලා දැනෙනවද? මගේ පවවල කමාව දෙනවායි කියලා දැනෙනවද? එහෙනම් ඒ නාමය තාමත් තියලා තියෙනවා. ඔබගේත් මගේත්. ඔබ මැරුණොත් අහම්බෙන් හුලං ගියොත් ඔබට මටත්. හරි? අර නමින් එහෙම අයින් කරලා දානවා උන්වහන්සේ. පොතෙන්. ඇයි? අන්තිම දක්වා උන්වහන්සේ විශ්වාසවන්ත වුණා. නමුත් ඔබත් මමත් කැමති වුණේ නැහැ ඒකට. උන්වහන්සේ කතා කරනකොට. අද වගේ දවසකද මේ කතා කරපු එකත් උන්වහන්සේ අපෙන් අහනවා. මම ඔයාලට කතා කරා නේද සියුම් හඬින්? මේ වගේ දවසකදී මෙහෙම නොවැම්බර් නේද? පළවෙනිදා. දෙවෙනිදා නොවැම්බර් දෙවෙනිදා මේ වගේ කතා කරානේ මෙහෙම රෝමී සිට ආමෙන්. මෙවැනි සභාවක් කියලා. අනේ ස්වාමිනේ මේ මිනිස්සයා මොකෙද්ද වගේ කෑ ගැහුවා. ඉතින් ඕක අපිට ඇහුන්නේ නැහැ. කොහොම කියයි? නෑ මං ඔයාට ඇහෙන්න තමයි කියලා දුන්නේ කියලා කියයි. ඉතින් ස්වාමීන් මං බාංශ පිළිගත්තානේ. මම බාංශත් එක්ක හිටියානේ. පොඩි වැරදි තිබුණ එක ඇත්ත. නිකන් ඉන්න වෙලාවේ අර වගේ වැඩක් වුණා මගේ අතින්. ආමෙන්. උන්වහන්සේ කියන්නේ නොකර ඉන්නයි මම කිව්වේ. ඇයි කරගත්තේ කියලා තමයි අහන්නේ දාට. නෑ ස්වාමීන් ඉඳලා ඉట్లా මට යාළුවෙක්කම නම් දන්නේ නැන්ද? පොඩ්ඩක් ඉතින් ෆ්‍රෙන්ඩ්ලි වුණා. ඉතින් මොනවද දන්නෙත් නෑ. නමුත් පස්සේ මම උන්වහන්සේට ඔබ නමස්කාර කරා. ඒ දසෙන් කොටස් දුන්නා සම්මාදන් දුන්නා ප්‍රේම දිවන දුන්නා හැම ඉරදක්ම ආවා ස්වාමීනි. බාංශ ඒ ගැන පොඩ්ඩක් හිතන්නකෝ ප්ලීස්. බාංශට තේරෙන්නේ නැන්ද ස්වාමීනි කියලා අපි කියයි. නමුත් දාංශ කියන නෑ. මගේ වචනේ මම වෙනස් කරන්නේ නෑ. ඔබ වෙනස් කරාට කමන්නේ මම වෙනස් කරන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ කියයි. ඒ නිසා උන්වහන්සේ කියයි මේ ජීවන පොතේ ඔයාගේ නම නැහැ. කරන්න දෙයක් නැහැ කනගාටුයි. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ කියයි මැඩම් I am very sorry. පොතේ නැහැ. සර් ගරු සැලකිලි ඔක්කොම දෙය දාට උන්වහන්සේ ඔබට. සර් මිස්ටර් ඔක්කොම කියයි ඔබට කියන්න කනගාටු පොතේ නැහැ. ඒ නිසා යන්න දෙන්න බෑ කියලා. හalleluya. යන්න දෙනවද? ඔබ සිනමාවට ගියාම ගිහිල්ලා ඇතිනේ නේද? ටිකට් එක නැතුව ඇතුළට යන්න දෙනවද? යන්න දෙනවද ටිකට් එක නැතුව? එළවනවා. මම දැකලා දිනවා ටයිකෝඩ් ගහපුන් තැරලා යනවා. හalleluya. ලැජ්ජයි ටිකට් එක නැතුව හැරලා යනවා. ඒ ටිකට් එක අරගෙන යනවා කියවන සෙනග ඉදිරි යන්නේ. එයාගේ අර තත්ත්වයටත් ලැජ්ජයි හැරිලා යනවා. ටිකට් එකක් අරන් ඉන්නේ. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ එතනදී කොච්චර ලැජ්ජ වෙනවද කියලා ඔබ දන්නවද? ආමෙන්. ඔබ මේ දේවල් කරලා දෙවියන් වහන්සේ ඔබ ලැජ්ජාටපත් කරන්න යනවා එතනදී. ඔබ මේ දේවල් කරොත් මම ඔබට කියන්නේ මේ ලැජ්ජාවෙන් ගැලවෙන්න. ඔබට සුද්ධ තැනක් තියෙනවා. උන්වහන්සේ ඔබට නිවසක් හදලා තියෙනවා. ඔබට මේ පොළවේ ලස්සන ජීවිතයක් දීලා තියෙනවා. ඔබට ලස්සන ජීවිතයක් මේ පොළවේ තියෙනවා ජීවත් වෙන්න. ඔබට දුකක් දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ.
ඔබගේ කඳුළු දෙවියන් වහන්සේ එකතු කරනවා. ඔබගේ නිකන් හරි වේදනාවක් ඇදලා වැටුනොත් දේ වචනකින් ඒවා භාජනයක රැස් කරලා මම විපාක දෙනවයි කියලා. ආමෙන්. ඔබ වස් හැමතිස්සෙම ප්‍රීතියෙන් තියන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත. ඔබ ආශිර්වාද ලද්දෙක් වෙලා ඉන්නවා දෙවියන් වහන්සේ කැමැත්ත. ආමෙන්. ඔබ වැටි ඉන්නවට දෙවියන් වහන්සේ කැමති නැහැ. හලෙලූයා. ආමෙන්. කීද නිකාස දලු ජීවිතයක් අද ඉඳලා ගත කරන්නේ. නව ආරම්භයක්. මගේ මේවා තිබුණා. කිතුණුවේ කියලාත් මා ළඟ තිබුණා. ආමෙන්. කිතුණුවේ කියලාත් මා ළඟ තිබුණා. ස්වාමිනේ අද දවසේ ඔබ වහන්සේ මට කතා කරනවා නම් මං ආසයි ඔබ වහන්සේගේ වචනෙට කීකරු වෙන්න. ආමෙන්. ස්වාමිනේ ඔබගේ සුද්ධ ආත්මෙ මට එවලා මගේ අතුලාන්තයට කතා කරන්න කියලා අපි ඉඩ හරිමුද? ආමෙන්. හැම කෙනෙකුටම වෙලා ඇති වෙලා නැති වුන් ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. එවැනි කෙනෙක් ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඉක්මනින්ම ඇතුල් වෙන්න උන්වහන්සේගේ කරුණාව තබයි. හලෙලූයා. අපි හැම කෙනෙක්ම නැගිටලා ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනී මාව සල්ලි වලට වඩා ආමෙන් තත්ත්වයට වඩා මට තියෙන සියලු දීමනා වලට වඩා මට තියෙන සියලුම ආශිර්වාද වලට වඩා මට තියෙන සියලුම හැකියාවන් වලට වඩා මට තියෙන හැම ධනයට වඩා මට වටිනවා ගැලවීම. ඔබ වහන්සේත් එක්ක ජීවත් වෙන්න. මට මේ ගැලවීම මට දෙන්න ස්වාමිනී. මට ගැලවීම දීලා තියෙනවා. දැන් මේක මං උන්ගේ අතින් ඈත් වෙලා ඇති. ස්වාමිනී මට නැවත මේ ගැලවීමේ ප්‍රීතිය දෙන්න. මට ආශිර්වාද කරන්න. මා ළඟ ඉන්න කෙනාට මට මුළු හදවතින් මගේ හැකියාවෙන් මට තේරෙන ප්‍රඥාවෙන් ඒ කෙනාව තීරුම් ගන්න නැතුව දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේගේ හැකියාවෙන් ඒ කෙනා දෙස බලන්න මට උදව් කරන්න කියලා. හලෙලූයා. 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 ඕ ස්වාමිනේ ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. අසුළු මතක අපි උන්වහන්සේගෙන් අහමු ස්වාමිනේ. මම ඔබගේ ආත්මයට විරුද්ධව ජීවත් වෙන කෙනෙක්ද? මම බොරුකාරයෙක්ද? මම හොරකම් කරන කෙනෙක්ද? මම කාම මිච්ඡාචාරය කරන කෙනෙක්ද? මම වෛශ්‍යාකම් කරන කෙනෙක්ද? මම රූප වඳින කෙනෙක්ද? මම අන්වස්තු ආසා වලට ඇති කෙනෙක්ද? මම බීමත්කම් මංගල ഘോഷා වලට මහා ප්‍රසන්න වන කෙනෙක්ද? මම පූර්ව හදවතක් තියෙන කෙනෙක්ද? ස්වාමීන් ඔබගේ ධර්මිෂ්ඨකම මගෙන් ඈත් වෙලා වෙනත් දේවල් කරා මම යන කෙනෙක්ද? ස්වාමීන් වහන්සේ අද දවසේ ස්වාමීන් මම මේ පොළවෙන් අයින් වුණොත් මට යන්න ඕන තැනවත් මට යන්න බැරි තැනක් මම නිර්මාණය වෙලා තියෙනවා. ස්වාමීන් මට කමා කරන්න. මට උපකාර කරන්න කියලා අපි උන්වහන්සේට කිව්වා. ස්වාමීන් මාව සුද්ධකමට මාව ඇතුල් කරන්න. මට අවංක හදවතක් දෙන්න. මිනිස්සු මට මොනවා කිව්වත් මම ඔබ ඉදිරියේ මට අවංක වෙන්න මට උදව් කරන්න. හලෙලූයා. හලෙලූයා ස්වාමීනි. හලෙලූයා. ස්වාමීන් වහන්සේ මට අපි උන්වහන්සේ නමස්කාර කරමු. ස්වාමීන් වහන්සේ මුළු හදවතින් කියමු ස්වාමීනි මට උදව් කරන්න. මට උපකාර කරන්න. ඔබට දැනෙනවා නම් ඔබ යම් තැනක රැඳී ඉන්නවා නම් ඔබ දෙවියන් වහන්සේට කියන ස්වාමීනි එතෙන් මාව ගලවන්න. මට ඔබ වහන්සේගේ දේව බය එවලා මාව නිදහස් කරන්න ස්වාමීනි කියන්න. හලෙලූයා. ඕ ස්වාමීනි උදව් කළ මෙනව උපකාර කළ මෙනව ස්වාමීනි. ඕ ස්වාමීනි. ඕ ඔබට ප්‍රශංසා කරනවා. හලෙලූයා. 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 ඔබට බැටළු ගතිගුණ නැත්තම් කවදාකවත් ඔබ පසුතැවිලි වෙන්නේ නැහැ. ආමෙන්. ඔබට බැටළු ගතිගුණ තිබුණොත් විතරයි ඔබට පසුතැවිලි වෙන්න පුළුවන්. බැටළු ගතිගුණ නැති කිසි කෙනෙක් පසුතැවිලි වෙන්නේ නැහැ. කූර බැටළුලොන් පොරවගත්තු බුර්කිය වගේ ජීවත් වෙනවා. ආමෙන්. බැටළුවෙක් ස්වර්ගයට යන්න ආසයි. ඉන්දිය රට කීකරු වෙන්න ආසයි. ඉන්දිය රට සමග යන්න ආසයි. බැටළුවෙක් අනිවාර්යයෙන්ම කීකරු වෙනවා. ඔව් පසුතැවිලි වෙනවා. ඔව් කරපු වරද ගැන ඔව් හදා ගන්නවා. නැවත නොකරන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ ගනුදෙනු කර ගන්නවා. නමුත් බුර්කියෙක් බැටළුලොන් පොරවගත්තොත් ඒ කෙනා කවුරුව වේවා පසුතැවිලි වෙන්න කැමති වෙන්නේ නැහැ. ඇයි? ඔව් ලෝකයට ආශා කරන එක. ඔව් නවත්තන්නේ. නමුත් විනිශ්චය දවසේදී අපි දැක්කා එළිදරව් පොතේ අපි අන්තිමට කිව්වා මේ අහසත් මේ පොළවත් පහව යනවලු. ඒවාට ස්ථානයක් හම්බුනේ නැහැලු. 11 වෙනි පදේ කියනවා එළිදරව් 20 11 වෙනි පදේ කියනවා. හලෙලූයා. මේ අහසත් පොළවත් පහවල යනවා. ඒවට ස්ථානයක් හම්බෙන්නේ නැහැ. නමුත් ඔබටයි මටයි ස්ථානයක් තියෙනවද දෙවියන් වහන්සේ තුල?
ඒක අපි අත්පත් කරගන්න ඕන. මේ පොළවේ අපි කරන හැම දෙයක්ම ඒ දවසේදී දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඕන. උන්වහන්සේ අපෙන් අහනවා. උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන අවස්ථාවේදී අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊටමත් වේදනා සහිත තැනක මේ මොහොතේ උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා. ආපවු නොකර ඉන්න. ආමේන්. හලෙලූයා. ශුද්ධාත්මෙන් වහන්සේ මේ මොහොතේ හැම කෙනෙක් කරා සක්මන් කරයි. ඔබ ඉඩ හරින්න ස්වාමීන් වහන්සේට. ඉඩ හරින්න. ඔබ දෙවියන් වහන්සේට කියන්න ස්වාමීනි මගේ ඇතුළාන්තේ කවුරුත් දකින්නේ නැහැ. ආමෙන්. ගැඹුරු මුහුදේ හංගලා තියෙනව ගලක් වගේ. කවුරුත් දන්නේ මං කරන ක්‍රියාවල්. නමුත් ඔබ වහන්සේ දකින්නවා ස්වාමීනි. ඔබ වහන්සේ දන්නවා මම මේ හැම දෙයක්ම කරන ක්‍රියාවල්. ස්වාමීනි මට අනුකම්පා කරන්න. මට උපකාර කරන්න කියලා. මං ගෙනේ ඔබ වහන්සේ මගේ ජීවිතය වෙනස් කරන්න කියලා ඔබ උන්වහන්සේට කියන්නේ. ස්වාමීනි මාව දරන්නා වූ ඔබ වහන්සේ මේ දරා ගන්නා වූ ඔබ වහන්සේගේ ස්වරූපින් පුළුවන් මාව වෙනස් කරන්න කියලා. හලෙලූයා. බවංකම දෙවියන් වහන්සේට කියන්නේ. හලෙලූයා. ඔබ කතා කරන්න උන්වහන්සේත් එක්ක. මට දැනෙනවා ශුද්ධාත්මයන් වහන්සේ මේ මාධ්‍ය සක්මන් කරමින් යම් යම් අය ස්පර්ශ කරමින් යනවා. හලෙලූයා. ඔබ ගන්නවා තීරණ වලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඔබ ගන්නා වූ වචනේ ඔබ ගන්නා වූ ඒ ක්‍රියාවට දෙවියන් වහන්සේ මේ මොහොතේ ආශිර්වාද කරන්න යනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ සුව වෙනවා. අපවිත්‍රකමින් මනුෂ්‍යයන් ගලවන්න ස්වාමීනි. ශුද්ධකමට මනුෂ්‍යයන් ගේන්න ස්වාමීනි. හලෙලූයා. 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 ස්වාමීන් ඔබට ස්තුති කරනවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා කරනවා. හලෙලූයා. ඔබට ස්තුති කරනවා. හලෙලූයා. මේ මොකද සහෝදරියෙක් කියනවා එක්තරා එක සහෝදරියක් දෙවියන් වහන්සේගෙන් කියන ස්වාමීනි මම ගොඩාක් උත්සාහ කරනවා මගේ වැරදි හදාගන්න. නමුත් ඒක මට හදාගන්න බැහැ කියලා. ස්වාමීන් වහන්සේ කියන මාගේ දියණිය මම ඔබට මගේ කරුණාව සැහැෙන්න යනවා. මින්මතු ඒ දේ කරන්න ඒ පොළඹන අන්ධකාරය මම නවත්තනවා. ඔබ තීරණයක් ගන්න කියලා කියනවා. හලෙලූයා. තව එක්කෙනෙක් කියන මට ගොඩාක් කීකුරු වෙන්න කැමති නැහැ කවුරු හරි කතා කරද්දි. මම කවදාකවත් කැමති නැහැ කීකුරු වෙන්න. උන්වහන්සේ කියනවා නුඹ කීකුරු වෙන්න. ඒ තුල දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ තැන දකින්න යනවායි කියලා. හලෙලූයා. හලෙලූයා ස්වාමීනි. ඔබට ප්‍රශංසා කරනවා. හලෙලූයා. තව එක්කෙනෙක් කියනවා සහෝදරෙක් මං කරව පාප වලට මං කරව පාප වලට මට ඔබ වහන්සේ කමා කරයිද කියලා. සැබවින්ම සහෝදරයා දෙවියන් වහන්සේ ඔබට කමා කරනවා. ආපහු නොකර ඉන්න තීරණය කරා නම් දැන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඔබ හිටුන ස්ථානයේ දෙවියන් වහන්සේ නැගිටලා ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්න දෙවියන් වහන්සේ දෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් ඔබට ස්තුති කරනවා. ඔබට ප්‍රශංසා කරනවා. හෝ රබා ශන්දර ලබරබරබරබර. හේ රමක් කන්දීර ලබා ශන්දර ලම. හෝ රියම් බරබරබා ශීරලා. හෝ ඔබට ස්තුති කරනවා. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් ඔබට ස්තුති. මම සමීදුන්ගෙන් එක දෙයක් ඉල්ලන්නෙමි මුළු හදවතින් මම එය සොයන්නෙමි ඒ තුමාලිගයේ සෑමදාම වෙසෙන්නෙමි ආලංකාරය සෑමදාම දකින්නෙමි මිහිරි සුවඳක් ලෙසින් ඔබ නම දින්නෙමි පූජාවක් වෙලා ඔබ පසසන් නෙමි මිහිරි සුවඳක් ලෙසින් ඔබ නම දින්නෙමි පූජාවක් වෙලා ඔබ පසසන් නෙමි මේ මොහොතේ උන්වහන්සේ අහනවා කී දෙනෙකුට මන් නිසා පූජාවක් වෙන්න පුළුවන්ද කියලා.
මානිසා ඊර්ෂ්‍යාව අත්හරින්න පුළුවන්ද කියලා අහනවා. ක්‍රෝධය අත්හරින්න පුළුවන්ද කියලා අහනවා. මංගල්‍ය ഘോഷ අත්හරින්න පුළුවන්ද කියලා අහනවා. මානිසා බීමත්කම අත්හරින්න පුළුවන්ද කියලා අහනවා. මානිසා වෛරය අත්හරින්න පුළුවන්ද කියලා අහනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට කියන සානි මට පුළුවන්. මම ඔබගේ දරුවෙක් වෙනවා මට පුළුවන්. මං අද ඉඳලා සාතන්ගේ ඒ ග්‍රහණයෙන් මං ගැලවෙනවා. ඔබට ප්‍රසන්න වෙනවා ස්වාමිනී. මට අතගසන්න කියලා. ඔසුළු මොදක අපි උන්වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා ස්වාමිනී. අපි ඔබට ප්‍රශංසා කරමු. අපි ඔබට නමස්කාර කරනවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී. වහන්සේ අතගේ සුව මෙනව. මහත්ම දෙවි පියාණනි ඔබට බාර වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ ක්‍රියා කළ මෙනව අපමාද්‍ය ස්වාමිනී. අපට උපකාර කරන්න කිලිල්ලනවා. අප දිස්ස බැලුව මෙනව. අපට අනුකම්පා කළ මෙනව. ස්වාමිනී වහන්සේ අපේ මාර්ග හදන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබට ස්තුති කරනවා. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති කරනවා ස්වාමිනී. හාලෙලූයා. හාලෙලූයා. මං ඉල්ලනවා ශාරා සහෝදරියට යාඥා කරන්න කියලා. උන්වහන්සේගේ වචනය අනුව අපි හැම කෙනෙකුට ජීවත් වෙන්න කරුණාව තබන්න කියලා. හාලෙලූයා. ස්වාමිනී Hallelujah. Hallelujah. Oh, Swami. Hallelujah, Swami. Hallelujah. Oh, Swami. Hallelujah, Swami.
ආමෙන්. අපි උන්වහන්සේගේ රාත්‍රී භෝජනෙට සහභාගී වෙන්න යනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේගේ අපි රාත්‍රී භෝජනෙට සහභාගී වෙමු. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ රාත්‍රී භෝජනයට සහභාගී වෙන්න සූදානම් වෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෝ නම්, දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන අය නම් ඔබ ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනයට සූදානම් වෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. හාලෙලූයා. ආමෙන්. මම ඔබට යම් කාරණාවක් දේ වචනේ තියෙන යම් දෙයක් ඔබට මම මතක් කරලා දෙන්න යනවා. හාලෙලූයා. ඔබ හැම කෙනෙක්ම අහගන්න මතෙව්ස් සුභාරංචියේ හාලෙලූයා 26 වෙනි පරිච්ඡේදයේ දහනවයේ ඉඳලා මම ඔබත් එක්ක කතා කරන්න යනවා. ගෝලියෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළේය. සවස් වූ කල්ලි උන්වහන්සේගේ ගෝලියෝ 12 දෙනා සමග කෑමට වාඩි වුන්සේක. ඔවුන් කමින් සිටියේදී උන්වහන්සේ කතා කොට සැබෑවක් නුඹලාට කියමි, නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවා දෙන්නේ කීසේක. ඔව් අතිශයින් ශෝකව එකිනෙක ස්වාමිනී මමදයි අසන්ට පටන් ගත්තෝය. උන්වහන්සේ උත්තර දෙමින් මා සමග මේ තලයේ අතලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනු ඒ මනුෂ්‍යයාට දුක් වේ. ඒ මනුෂ්‍යයා නුපනන්නම් ඔහුට හොඳයයි කීසේක. ආමෙන්. ඔබ අද දවසේ උන්වහන්සේගේ ගෝලියෝ, උන්වහන්සේගේ දරුවෝ, උන්වහන්සේගේ තලයේ ඒ තැටියේ අතලෑ එක එක්කෙනා රොටි කන්න යනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම්, ඔබ දෙවියන් වහන්සේව පාවලා දීලා තියෙනවා නම් අද දවසේ වචනේ අනුව ඒ කෙනා තමයි දෙවියන් වහන්සේව පාවලා දෙන්න යන්නේ දේවල් කරන කෙනා. දෙවියන් වහන්සේව පාවලා දෙන්න. ඒ කෙනා දෙවියන් වහන්සේව පාවලා දෙන්න යනවා. ඔබ ළඟ ක්‍රෝධය, වෛරය, තිත්තකම, බේබදුකම, මංගල්‍ය ගෝස, කාම මිච්ඡාචාරය, වෛශ්‍යකම් තියෙනවා නම් ආමෙන් ඔබ උන්වහන්සේව පාවලා දෙන්න යනවා. මෙවැනි දේ කරපු කෙනෙක්, පාවා දෙන කෙනෙක් හිටියා උන්වහන්සේගේ ගෝලියෝ අතරේ. ඒ තමයි යුදස්. යුදස් උන්වහන්සේව පාවලා දුන්නා. ඔවුන්ගේ මාංශයේ ආශාවක් තිබුණු නිසා. ඔව් එල්ලි මලා ස්වර්ගයට උඩ යන්න හම්බුනේ නැහැ. ඔබත් මේ රොටි වලට සහභාගී වෙන්න යනවනම්, උන්වහන්සේගේ කුසලානින් බොන්න යනවනම්, යමෙක් එවැනි දේවල් කරලා නැවත නැවත පාවා දෙන්න යනවනම් ඔබ මතක තියාගන්න ඔබගේ ජීවිතයේ නිරේට සුදුසුක් වෙන්න යනවායි කියලා. මේක ලස්සන දවසක් අද. උන්වහන්සේගේ මේ රොටි සහ අපි මිදයුස මේ අද දවසේ කරන්නේ මහත් ප්‍රීතිමත් දවසක්. ඒක අමතක කරන්න එපා. ඒක මහත් ප්‍රීතියෙන් කරන්න ඕන දවසක්. හාලෙලූයා. ආමෙන්. හාලෙලූයා. ඔබලා අතරට මේ රොටියයි මම මේ රොටිය දෙකට කඩලා දෙවියන් වහන්සේ ඉදිරියට දෙනවා. හැම කෙනෙකුට බෙදන්න කියලා. යමෙක් දෙවියන් වහන්සේගේ වචනයට පිට ජීවිතයක් ගත කරනවා නම් ඔබ මතක තියාගන්න ඔබ යූදස් වගේ කියලා. හාලෙලූයා. ආමෙන්. උන්වහන්සේ පාවාදන් යූදස් උත්තර දෙමින් රබ්බි ඒ මමදයි ඇසුවේය. නුඹ කීවායයි උන්වහන්සේට කීසේක. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කාපල්ලා. මේක මාගේ ශරීරයයි කීසේක. ආමෙන්. උන්වහන්සේ කුසලානත්ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලවම මෙහෙන් බීපල්ලා. මේක පව් කමාව පිරිස බෝ දෙනා උදෙසා වගුරුවන ලද අලුත් ගිවිසුමේය, මාගේ ලේය. ආමෙන්. ඔබට කාගේ හරි කෙනෙක්ගේ පාපය තියෙනවා නම් ඔබ ළඟ. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේව පාවලා දීලා තියෙනවා නම්
අද ඔබට රොටි මේසි සහ ඔබට බින්දියුස දෙවියන් වහන්සේ අතරේ හම්බෙද්දී ඔබට දෙවියන් වහන්සේගේ ඊමහත් වූ ආශිර්වාදය ඔබට භුක්ති විඳින්න පුළුවන් වෙයි. ආමෙන්. ඔබ අමනාපයක් ඔබගේ ජීවිතයේ තියෙනවා නම් ඔබගේ වැරදි ආකල්පයක් තියෙනවා නම් හාලෙලූයා ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබන්න. උන්වහන්සේ ඒ රොටි ආශිර්වාදකට දුන්නා වගේ කුසලානත්ගෙන 27 වෙනි පදයේ කියනවා. ආමෙන්. මතේ 26 කියන උන්වහන්සේ කුසලානත්ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලම මෙහින් බීපල්ලා. මේක පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. ආමෙන්. හාලෙලූයා. ඔබ හැම කෙනෙකුටම මේ රොටි සහ වයින් ඔබ අතරට එයි. ආමෙන්. ඔබ සෝදිස කරලා බලන්න. ඔබ අද දවසේ ස්වාමීන් වහන්සේ සමග සිටිනවද? ඔබ අලුත් ජීවිතයක් ගත කරනවද? ඔබට සැබෑ හැරීමක් ඔබ ළඟ තියෙනවද? නැත්නම් ඔබ විනාශ වුණොත්, ඔබ මේ පොළවෙන් අයින් වුණොත්, ඔබ වැටි ගියොත්, ඔබ මරණයට සුදුසුෙක් වුණොත් ඔබට මහත් වේදනාවක් සහ මහා පීඩාකාරී දවසක් වෙන්න යනවා. ඒ දවස ඔබ හිතනවටත් වඩා අමාරු දවසක් වෙන්න යනවා. ඔබ දන්නවද ගින්නේ දැවෙනවා කියන එක ගැන? ඔබට තාමත් ඔබට වැටහෙන්නේ නැතුව ඇති ඔබ ගින්නට සුදුසුෙක් වුණොත් ඔබ ගින්නට දැවෙද්දී ඔබ මොන වගේ තත්යක මුහුණ දෙයිද කියලා. හාලෙලූයා. ඔබ කී දෙනෙකුට ඔබට තේරෙන්නේ නැතුව ඇති මේ ගින්න ගැන මම ඔබට මතක් කරලා දෙන්නම්. මේ ගින්න තියෙන භයංකාරකම. හාලෙලූයා. මේ ගින්න තියෙන භයංකාරකම මම සුළු මොහොතක් ඔබත් එක්ක කතා කරන්න යනවා. ඔබට දැනෙනවද ඇල්පෙනෙත්තක් කට්ටක් යනවම ඔබට කොච්චර අමාරුද කියලා? ඒක පැහැවුපම කොච්චර වේදනාවද කියලා ඔබේ මුළු ශරීරයටම දැනෙනවා. ආමෙන්. ඔබ ගිනි ගොඩක් උඩ හිටියානම් ඔබට මොන තරම් වේදනාවක් දැනෙනවද කියලා ඔබ මතක තියාගන්න. මේ ගින්නේදී කවදාකවත් ඔබ විනාශ වෙලා යන්නේ නැහැ. ඔබ එහෙම පවතිනවා. සදාකාලට ඒ ගින්න තියෙන්න යනවා. ඒ ගින්න උඩ ඔබ මරලා අතෝනියා පමණයි ඔබ කියන්නේ. මේක ඔබටත් මට සුදුසු නැති දෙයක්. අයිතිම නැති දෙයක්. ආමෙන්. කිතුණු දෙවියන් වහන්සේගේ දරුවෝ ඒ වලට දිවේශ කරලා සාප කරන්න ඕන. ඒව අපිට අයිති නැහැ. අපට අයිති ස්වර්ගයේ පමණයි. ආමෙන්. අපට අයිති උන්වහන්සේත් එක්ක ජීවත් වීම පමණයි. අපි ඒ තැනට අපි යමු. හලෙලූයා. අපි උන්වහන්සේගේ හැම කෙනෙක්ම රොටි රැගෙන උන්වහන්සේට ස්තුති කරන්න. ස්වාමී මං ආසයි ඔබගේ ශුද්ධ ශරීරය මාත් එක්ක තියාගන්න මං තීරණයක් ගන්නවා කියලා ඔබ රොටි අනිබව කරන්න. හලෙලූයා. අපි ඔබට ස්තුති කරනවා ස්වාමී. හලෙලූයා. ඒ වගේම ඔබගේ අතේ කුසලානයක් තියෙනවා. ඔබ හැම කෙනෙක් අතේ උන්වහන්සේගේ ශුද්ධ හෘදීය ඔබත් එක්ක තියෙනවා. ඔබ සිහි කරන්න ස්වාමීනි මං අද ඉඳලා මගේ ශරීරය අලුත් තබා ගන්නවා. අලුත් විදිහට තියබා ගන්නවා. මේකට මං කවදාකවත් වරදක් කරගන්න යන්නේ නැහැ. ඔබගේ ශරීරය තියනා වගේම ඔබගේ රුධිරයේද ශුද්ධව මං තබා ගන්න යනවා කියලා උන්වහන්සේට බාර වෙලා හැම කෙනෙක්ම ගන්න. හාලෙලූයා ස්වාමීනි. සුළුමතක අපි උන්වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා ස්වාමීනි අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. හාලෙලූයා ඔබට ප්‍රශංසා කරනවා ස්වාමීනි. ඔබට නමස්කාර කරනවා. ඔබ මුළු හදවතින් උන්වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ යමක් කරන බවට මට දැනෙනවා මේ මොහොතේ. උන්වහන්සේ යමක් කරමින් සිටින කෙනෙකුගේ ජීවිතවල. හාලෙලූයා. උන්වහන්සේ රාත්‍රියේ නිින්දෙදී ඔබට කතා කරන්න යන අද දවසේ රොටි ගැන, අද දවසේ මුද්‍රික පානීය ගැන උන්වහන්සේ කතා කරන්න යනවා. උන්වහන්සේ ඔබට රාත්‍රියේ ගමන් කරන මාවත්වල උන්වහන්සේ කතා කරන්න යනවා. උන්වහන්සේ ඔබට කතා කරන්න යනවා. ඔබ යමෙකුට කතා කරන්නේ මේ දේගේ මේ දේ ගැන අද කතා කරන්න යනවා උන්වහන්සේ. හාලෙලූයා. ඔබට සාක්ෂියක් දෙන්න යනවා අද දවසේ උන්වහන්සේ. උන්වහන්සේ බලවත්යක් ඔබගේ ජීවිතේට කරන්න යනවා. හාලෙලූයා. ඔබ මේ රෝමයට බලපාන්න යනවා. තව කෙනෙකුට ඔබ බලපාන්න යනවා. තව කෙනෙකුට ඔබ ආශිර්වාදයක් වෙන්න යනවා. තව කෙනෙක් ඔස්සලන්නව කෙනෙක් වෙන්න යනවා. තව කෙනෙක්ගේ අමාරුකම් වලදී ඔබ පිහිට වෙන්න යනවා. තව කෙනෙක්ගේ හිඟ තැනකදී ඔබ පිහිට වෙන්න යනවා. තව කෙනෙක්ගේ රෝගයේදී ඔබ ගිහිලා උන්ට යාඥා කරන්න යනවා. තව කෙනෙකුට බලවත් දෙයක් කරන පිණිස ආශිර්වාද කරන්න යනවා. හාලෙලූයා. තව කෙනෙක් අඳුරේ ඉන්නා නම් ඒ අන්ධකාරයෙන් ඔවුන් ගලවන්න යනවා. හාලෙලූයා ස්වාමීනි ඔබට ස්තුති ස්වාමීනි. ඔබට ප්‍රශංසා කරනවා. හාලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීනි. ඔබට ප්‍රශංසා කරනවා. හාලෙලූයා. හාලෙලූයා. මට දැනෙනවා උන්වහන්සේ සීම් හඬින් උන්වහන්සේගේ දරුවන්ට කතා කරමින් සිටිනවා.
විනාශ වෙන්න යනවා මේ පොළව. මේ ආසය පොළව ඉක්මනින්ම නැති වෙන්න යනවා. මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේව තදින් අල්ලගන්න. සුනාමියේදී කවුරුත් දැනගෙන හිටියේ නැහැ සුනාමියයි කියලා. අර කන්ද කඩාගෙන වැටෙද්දි කවුරුත් දැනගෙන හිටියේ නැහැ කන්ද කඩාගෙන වැටෙනවයි කියලා. මුහුද ගලද්දි මුහුද ළඟ හිටපු අය දැනගත්තේ නැහැ මුහුද ගලයි කියලා. ඔබ දැනගන්න දේ වචනික කියන උන්වහන්සේ සොරෙක්ම එන්න යනවයි කියලා. උන්වහන්සේගේ මහසන්නයි. ඔබ සූදානම් නම් උන්වහන්සේත් එක්ක යන්න පුළුවන්. මේක ඔබ අමතක කරන්න එපා. මට වරින් වර මේ සභාවට එද්දි මට දැනෙන දෙයක් දෙවියන් වහන්සේ ඉක්මනින්ම එන්න යනවයි කියලා. උන්වහන්සේ තදින් අපි හැම කෙනෙකුටම කතා කරනවා ඇතුළු දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍ය ජීවත් වෙන්න විලක්කේ කරා ජීවත් වෙන්න. මට ඒක වරින් වර පහත් පිපාසාවෙන් සෙනඟට කතා කරන්න කියනවා. ඔබ ස්වර්ගයේ දරුවෝ බව අමතක කරන්න එපා. එයින් ඒ පිට ඔබ හිතන්න යන්න එපා. ඔබව සතුරා තමා ඒ තෘෂ්ණාව පාපේ කරා ගිහිලා ඔබගේ ධර්මිෂ්ඨභාවය නැති කරන්න යන්නේ. ඒකට ඉඩ දෙන්න යන්න එපයි කියලා උන්වහන්සේ මට පැහැදිලිවම කතා කරනවා. හාලෙලූයා. මගේ ආදරවන්ත යාවේ එලොහිම් දෙවි පියාණනි ඔබගේ සුදු දෑතට මේ සෙනඟ බාර කරනවා. ඔබගේ බලවත් වූ හස්තය මේ මාධ්‍යට ලැබුව මැනව. වහන්සේ ආශිර්වාද කළ මැනව හැම කෙනෙකුට. ඔබගේ මහත් වූ ස්පර්ශී ජීවත් වෙන පිණිස වහන්සේ පුදුම දෙයක් සෙනඟට කළ මැනව. ස්වාමිනී මට වඩා අන් කෙනා උතුම් කොට සලකමි. ස්වාමිනී තව කෙනෙකුට ප්‍රේම කිරීමේ ආශාව ඇති කරමි. ස්වාමිනී තව කෙනෙක් ඔබගේ රාජ්‍යයට දිනා ගන්නා ක්‍රමය එක්කෙනෙක් කෙනා මත වැගුරුව මැනව. පියාණනි ඔබ ගීමේදී නිදොස්ව ශුද්ධව නොකලැල්ව පවිත්‍රව සිටින පිණිස එක්කෙනෙක් කෙනාට ඔබ වහන්සේ කතා කළ මැනව. ඒ අවවාදයක් කොට අනුශාසනාවක් කොට තබා ගන්න එක්කෙනෙක් කෙනා ස්පර්ශ කළ මැනව. පියාණනි ඔබගේ සුදු දෑතට සීල සෙනඟ බාර කරනවා. ස්වාමීන් අතගසන්න මේ සත්‍ය තුල වහන්සේ ගෙනියලා ආශිර්වාද කළ මැනව. යමෙක් යම් කාරණාවකින් ආවද ඒ කාරණාව ජයග්‍රහණය අරගෙන මිදොරටුවෙන් පිට වියන්න ආශිර්වාද කළ මැනව. පියාණනි ඔබගේ උතුම් වූ කරුණාව යේෂුවා මෙසිස් වහන්සේගේ ප්‍රේමය යේසුදාත්මයන් වහන්සේගේ සහභාගීකම ස්වාමීන් ඔබගේ දෙවෙනීම පැමිණෙන තෙක් අප සමග වේවා. ආමේන් ආමේන්. සියලු කෙනෙකුට ශාලෝම්. ආමේන්.